හොඳයි. දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ තවත් පේපර් එකක විශේෂ සාකච්ඡාවක් එක්ක. අද මේ පේපර් එකදී අපි සාකච්ඡා කරන්න යන්නේ අපේ RPS ටෙස්ට් පේපර් මාලාවේ තුන්වෙනි ප්‍රධාන පේපර් එකේ සෙකන්ඩ් පාර්ට් ඩිස්කෂන් එකත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. අපි මේ වෙනකොට දැන් මේ පේපර් සීරීස් එකේ ප්‍රධාන පේපර්ස් තුන තමයි මේ කරගෙන ඉන්නේ. ඔක්කොම පේපර්ස් පහක් තියෙනවා. ඒකෙන් තුන්වෙනි පේපරේ සෙකන්ඩ් පාර්ට් ඩිස්කෂන් එක තමයි මම දැන් කරන්න යන්නේ. හරි. මීට කලින් ඩිස්කෂන් එකේදී අපි කතා කරේ මේ පේපරේම පළවෙනි කොටස සම්පූර්ණ ඩිස්කෂන් එක. අපි දැන් ඒක සම්පූර්ණයෙන් ඉවර කරපු නිසා දැන් මේ සෙකන්ඩ් පාර්ට් එකේ අපිට අ, ප්‍රශ්න කිහිපයක් වෙන සාකච්ඡා කරන අද ඩිස්කෂන් එක තුල. අපි ඒ ටික සම්පූර්ණයෙන් අද සාකච්ඡා කරගන්න ඕනේ. මම පොඩ්ඩක් දල වශයෙන් පෙන්වුවොතින් ඕල් පේපර් ආකෘතිය වගේම සෙකන්ඩ් පාර්ට් එක පටන් ගන්න ක්වෙස්චන් එක තියෙන ටෙස්ට් නම්බර් 9 එකෙන්. හරිද? ඇඩ්ජෙක්ටිව් ඇඩ්වර්බ්ස් නවුන් සම්බන්ධයෙන් කොහොමද අපි මේ පැරග්‍රාෆ් එකක දෙන විස්තරයක් එක්ක ඒ අදාළ උත්තරේ තෝරන්නේ කියලා අපිට ටෙස්ට් නම්බර් 9 එකෙන් ඉගෙන ගන්න තියෙනවා. හරිද? ටෙස්ට් නම්බර් 10 එකට අපි එනකොට ඒකේ හම්බ වෙනවා අපිට සාමාන්‍ය පරිදි අපිට ක්‍රියාපද සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. ඒකෙදි අපිට වරහන් කළ ක්‍රියාපදයක් දෙන මූලික ස්වරූපයෙන් ඉන්ෆිනිටිව් ෆෝම් එකෙන් අපිට තියෙන්නේ ඒක ඒ සිටුේෂන් එකත් එක්ක ගලපලා වර්තමාන කාල සිද්ධියක්ද අතීත කාල සිද්ධියක්ද නැත්නම් අනාගත කාලයෙන් එන එකක්ද නැත්නම් වෙනත් ආකාරයකින් මේ verb එක සම්බන්ධ වෙන සිද්ධියක්ද කියලා අපි තීරණය කරලා අදාළ උත්තරේ හදන්න තියෙනවා. අපි ඒකත් අද ඩිස්කස් කරනවා. ඊළඟට ටෙස්ට් නම්බර් 11 එකේදී අපිට ඕලෙවල් පේපර් එක වගේම අර හිස්තැන් 14ක් කියන ප්‍රශ්න අපිට හම්බ වෙනවා. ඒකෙදී අපිට බොක්ස් එකක් ඇතුළේ නැත්නම් කොටුවක් ඇතුලේ වචන 14ක් එක්ස්ට්‍රා වර්ඩ් එකක වචන 15ක් දෙන්නත් පුළුවන් සමහර විට. එතකොට ඒ විදිහට මේ අදාළ පැරග්‍රාෆ් එක කියවලා ඒකට ගැලපෙන උත්තර ටික අපි ওই දීපු කොටුවෙන් තෝරලා දාන්න ඕනේ. හරිද? රීඩින් ඇන්ඩ් කම්ප්‍රිහෙන්ෂන් නැත්නම් අපි ඔකට කියනවා ඔයාගේ වොකැබ්‍රි එක ටිකක් පුළුල් පරාසයකින් විමසනම කියලා. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් මේක අපිට පේන වචන විදිහට to එක පේනවා, however, prepare, because, essential, benefits, daily, wide, difficult, protect, lead, important, from, suitable, ඊට පස්සේ improve. ওই විදිහට word set එකක් දීලා තියෙනනේ. අපිට තියෙන ඔන්න ওই වචන මාලාවත් එක්ක ගනුදෙනු කරන්න තියෙන්නේ. දැන් මේක කියන මාතෘකාව තමයි good health. හොඳ සෞඛ්‍ය is හිස්තනක් for a happy life. ඒ කියන්නේ හොඳ ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න අපිට good health කියන එක මොකද වෙන්න ඕනේ? අවශ්‍යයි කියලා කියනවා. ඒතකොට ඒ විදිහට අපි මේ ගැළපෙන උත්තර තෝරලා ගන්නවා. මම පොඩ්ඩක් පළවෙනි උත්තරේ එන විදිය කිව්වොත් good health is හිස්තනක් for happy life. කියන්නේ අපේ ජීවිතය සතුටින් ගත කරන්න නම් අපිට හොඳ සෞඛ්‍ය අවශ්‍යයි නනේ. එතකොට අපිට සාමාන්‍ය එක ආයිඩියා එකත් එක්කත් ගන්න පුළුවන් දීපු උත්තරත් එක්ක ගෙස් කරලා ගන්නත් පුළුවන්. මෙතනින් අවශ්‍යයි කියන එකට උත්තරයක් තියෙන essential කියන එකත් එක්ක. මේ පේනෝනේ essential. අත්‍යවශ්‍යයි කියලා කියන්නේ. එතකොට පළවෙනි එකට උත්තරේ වෙන්නේ essential තමයි. ඒ විදිහට මේ පැරග්‍රාෆ් එකේ විස්තරය කියවන ගමන් අපි උත්තර හොයන්න ඕනේ. සමහර හිස් තැන් ලේසි, සමහර හිස් තැන් ටිකක් අමාරුයි. එතකොට අපි හරියට තෝරලා බේරලා උත්තර ගන්න ඕනේ. හරි අපි ඒකත් අද ඩිස්කස් කරන්න ඉන්නේ. ඊළඟට ප්‍රශ්න අංක 12 දී O level 2016 ආකෘතියෙන් ටිකක් ඉස්සරහට එනකොට අපිට මේ වගේ ක්වෙස්චන් එකක් හම්බ වෙනවා පාස් පේපර් එකක් හරහා. ඒ කියන්නේ සෙන්ටෙන්ස් එකක් දීලා ඒ සෙන්ටෙන්ස් එකේ යටින් ඉරියැඳි පදය ප්‍රශ්නයක් අහන විදිහට අපිට ක්වෙස්චන්ස් නිර්මාණය කරන්න තියෙනවා. මම අන්න ඒ ප්‍රශ්නෙත් ඔයාලට මේ RPS ටෙස්ට් නම්බර් 3 පේපර් එක හරහා දාලා තිනවා. ඒකට ඒකත් හොඳ ප්‍රශ්නයක් අපිට ඉගෙන ගන්න. ඒතර ටිකක් අපි අර මේ පේපර් සෙට් එකේ පේපර් සෙට් පහක් තියෙන නිසා ඒ පේපර් සෙට් පහේදී අපි විවිධාකාර ප්‍රශ්න වලට යනවා. ඒ කියන්නේ සමස්ත O level සිලබස් එක තුලේ අහපු අහන්න ඉඩකඩ තියෙන නැවතත් අහන්න පුළුවන් ඒ අදාළ වෙන ගෙසින් එක්කම ප්‍රශ්න තමයි ඔයාට මේ පේපර් සෙට් පහේ දැක ගන්න වෙන්නේ. ඒ නිසා ඔයාට පොඩ්ඩක් එක්සෑම් එකට කලින් මේ පේපර් පහ ඇනලයිස් කරගෙන ඒකේ උත්තර ටික හෝ අවම වශයෙන් ඔයාට කාලය මදි නම් අදාළ පේපර් සෙට් පහ එකට අරගෙන ඒ ටික එක ළඟ තියාගෙන පොඩ්ඩක් හරිද උත්තර ටිකක් ටක් ගාලා ලියලා ඊට පස්සේ ආන්සර්ස් ටික බලාගෙන හරි යන්න පුළුවන් නම් ඔයාට ඒකෙන් ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන්. මොකද විවිධාකාර ප්‍රශ්න මේ පේපර් සෙට් පහේදී අපිට හම්බ වෙන නිසා. දැන් මේකත් එක්තරා වර්ගයක ප්‍රශ්නයක්. දැන් ඔයාලගේ ඊළඟ පේපර් එක RPS ටෙස්ට් නම්බර් 4 ඒකේ තවත් අලුත් ප්‍රශ්න සෙට් එකක් තියෙනවා. ඔයාලගේ පේපර් ආකෘතියට අදාළව. හරිද? එතකොට ඒක කරන එක ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. හරි. ඒතර මම මේක ඩිස්කෂන් එක කරලා දෙන නිසා ඔයාට පුළුවන් ෆ්‍රී ටයිම් එකක් අරගෙන තංගාලේ ඩිස්කෂන්ස් ටික කවර් කරගෙන ඔයාට ඉගෙන ගන්න තියෙනවා. ටෙස්ට් නම්බර් 13 එකේ ඉන්නේ සාමාන්‍ය පරිදි අපිට ඔයාගේ රීඩින් ස්කිල් එකත් චෙක් කරන්න, ඒ වගේම වොකැබ්ලරි ස්කිල් එක. හරිද? කොහොමද කියලා චෙක් කරන්න ඔයාට හම්බ වෙන මේ වගේ ප්‍රශ්නයක්. ඒකෙදි ඔයාට හම්බ වෙනවා හෙඩින්ග්ස් ටිකක්, මාතෘකා ටිකක් නැත්නම් ශීර්ෂ පාර ටිකක් කියලා පල්ලෙහා තියෙන එක්ස්ට්‍රැක්ට්ස් නැත්නම් ඒ දීපු විස්තරත් එක්ක ගලපන්න තියෙයි. හරිද? ඒකත් සාමාන්‍යයෙන් ඔයාට හොඳට රීඩ් කරලා අවබෝධ කරගෙන කරන්න තියෙයි. ටෙස්ට් නම්බර් 14 එකේදී අපිට මේකෙදි හම්බ වෙනවා සාමාන්‍ය පරිදි A කොටස යටතේ ලෙටර් එකක් හම්බ වෙනවා. B කොටස යටතේ chart එකක් හම්බ වෙනවා.
මම මීට කලින් අවස්ථාවේ ඔයාලගේ chart question එකකින් කතා කරේ bar chart එකක්. මේකෙදි මම pie chart එකක් කතා කරන්න ඉන්නේ. හරිද? ඒ වගේම තමයි ලිපියක් ලියන්න තියෙනවා. මේකෙදි මම කතා කරනවා රාජකාරී ලිපියක් ලියන ආකාරය. මේ ප්‍රශ්න දෙකටම උත්තර අද සාකච්ඡා කරනවා. ඊට පස්සේ මේ පේපරේ අවසාන question එක මම හදලා තියෙන test number 15 reading question එක ටිකක් ලොකු paragraph එක. ඒකෙන් අපිට විවිධාකාරයෙන් ප්‍රශ්න වර්ග කිහිපයක් අහනවා. අපි ඒකට උත්තර ලියන්න ඕනේ. අපි ඒකත් අවසාන වශයෙන් මේ discussion එකේදී කතා කරනවා. ඒ වගේම තමයි මේකේ අඩු question එක තමයි test number 16. අර රචනාමය ප්‍රශ්න මේකේ අඩු කරලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මම මේක ක්‍රමානුකූලව මේ paper set පහ අරන් ඉන්නේ. පළවෙනි paper එකේ questions 10යි. හරිද? දෙවෙනි paper එකේ questions 14යි. තුන්වෙනි දැන් මේ ඉන්න paper එකේ questions 15ක් තියෙනවා. ඊළඟ paper එකේ full paper එකක් RPS test number 4. last paper එක RPS test number 5. ඒකත් full paper එකක්. ඒකේ ඔයාලට test number 16 එක ඇතුළත්ව බලා ගන්න පුළුවන්. මේකේ මම ඒ ප්‍රශ්නේ අඩංගු කරලා නැහැ. හරි. අපි එහෙනම් discussion එකට සම්බන්ධ වෙමු. අපි එතනදී මුලින් ඉඳලා second part එක කතා කරගෙන ඉමු. හොඳයි. ටෙස්ට් නම්බර් 9 එකට මුලින් වෙන second part එකේ ආරම්භක question එක. අපිට මේ වගේ ප්‍රශ්න ගොඩාක් වෙලාවට second part එකේ ටෙස්ට් නම්බර් 9 එකෙන් බලා ගන්න පුළුවන්. අපිට adjectives ගැන knowledge එක කොහොමද? අපි හරියට adjective එකක් කොයි වගේ තැනක use කරන්න දන්නවද? noun එක හඳුනනවද? ඊට පස්සේ adverb එක ක්‍රියා විශේෂණ ඊට පස්සේ verb එකක් ගත්තොත් verb එකේ form එක හඳුනනවද කියලා අපිට ඒ දැනුම චෙක් කරන ප්‍රශ්නයක් තමයි මේකෙන් දාලා තියෙන්නේ. හරිද? මම මෙතන ඔයාලට පහසු වෙන්න හඳුනා ගැනීම සඳහා මේ දීලා තියෙන ABC කියන උත්තරවල එක් හිස්තැනට අදාළව adjective එකක්ද ඒක noun එකක්ද adverb එකක්ද verb form එකක්ද කියන එක කෙටි සටහනක් දාලා තියෙනවා. හරිද? දැන් මේ වගේ ප්‍රශ්නයක් දෙතුන් වතාවක් කරලා පුරුදු වෙන්න ඕනේ මේ වගේම ප්‍රශ්න. එතකොට ඔයාලට මේ වගේ එකක් exam එකේදී ආවොතින් එතකොට මේක adjective adverb කියලා හඳුනාගෙන හෝ නැත්තම් මේ හා සමාන question එකකින් ගන්න knowledge එකකින් ඔයාලට උත්තරයක් ලියන්න සහ තර්ක කරන්න ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි දැන් බැලුවොතින් අපිට මේක තියෙන පැරග්‍රාෆ් එකක්නේ. මේ පැරග්‍රාෆ් එකේ යම්කිසි අදහසක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි සෙන්ටෙන්ස් එකක් කියවනකොට අපිට තේරෙනුනේ මේ වාක්‍යයේ මෙන්න මේ වචන තමයි අඩු. ඒ අඩු වචනෙත් අපිට දීලා තියෙන්නේ. හැබැයි වෙනස තමයි ඒ දෙන අඩු වචනේ අපිට ඉදිරිපත් කරන්නේ මෙන්න මේ විදියට. ඒ කියන්නේ එකම උත්තරේ ඒ කියන්නේ responsible කියන එක ගත්තයින් පස්සේ ඒකම ස්වරූප ටිකක් නෙවෙයි යන්නේ. responsible, responsibility, responsibly එකම වර්ඩ් එකේ ෆෝමේෂන් තුනක් යන්නේ. එතකොට අපිට තියෙන්නේ සෙන්ටෙන්ස් එකට වඩාත් සූටබල් වෙන එක. වඩාත් ගැළපෙන එක තමයි තෝරන්න ඕනේ. නැත්තම් අර එක ළඟ යන උත්තර තියෙන පුළුවන්. එතනින් අපි තෝරන්නේ මේ සිටුේෂන් එකට. මේ සෙන්ටෙන්ස් එකේ අයිඩියා එකට ගන්න සුදුසුම වචන. ඒකට සමහර ළමයින්ට ඒක අර මේ ඒක ඇඩ්ජෙක්ටිව් ඇඩ්වර්බ් නවුන් කියන එක හඳුනාගත්තේ නැති වුණත් සමහර වෙලාවට ඒ සෙන්ටෙන්ස් එක කියවනකොට තේරෙනවා මෙතනට එන්න සුදුසු වචනේ මෙන්න මේක. ඒක මම අහලා තියෙනවා, ලියලා තියෙනවා. එතකොට අර මේක ඇඩ්ජෙක්ටිව් නවුන් ඇඩ්වර්බ් ෆෝම් එකක් නොවුණා කියලා හඳුනාගත්තේ නැති වුණත් ඔයාට ඒ තියෙන දැනුමින් උත්තරේ කම්ප්ලීට් කරන්න පුළුවන්. එතකොට ඒකට ඔයාට ප්‍රැක්ටිස් එක තියෙන නිසා අර රීඩින් කරලා ටිකක් ලියලා හුරුව තියෙනම් ඕවා ඔටෝමැටිකලි ගන්නත් පුළුවන්. සමහර උත්තර තියෙන ටිකක් තර්ක කරලා ගන්න ඒවා. සමහර උත්තර ඒ වගේ නිකම්ම ගන්නත් පුළුවන්. හරි අපි එහෙනම් සාකච්ඡා කරමු ටෙස්ට් නම්බර් 9 එක. අපි එකින් එක ඉස්සරහට යමු. හරි. read the text and underline the most suitable word. මෙන්න මේ ටෙක්ස්ට් එක පාඩේ කියවා underline මේක යටින් ඉරක් අඳින්න තියෙන හිස්තැන ලියන්න ඕනේ word එක. අදාළ ABC කියන උත්තර තුනෙන් ගැලපෙන එක යටින් ඉරක් අඳින්න තියෙන්නේ. and underline the most suitable word. වඩාත්ම ගැලපෙන වචනේ ඉරක් යමින්න given within each bracket. එක් වරහණ තුලින් ලබා දීපු ඒවට අනුව. හරිද? ඕකේ අපි එහෙනම් බලමු. පැරග්‍රාෆ් එක මෙන්න මෙහෙම ස්ටාර්ට් කරලා තියෙනවා. හරි. protecting our environment is a protecting our environment. එතකොට අපිට මේක ටිකක් තේරුම් ගැනීමත් වැදගත් වෙනවා. අපේ පරිසරය ආරක්ෂා කිරීම is a කියන්නේ මොකද්ද? global කියන්නේ ගෝලීය. ගෝලීය මොකක්ද අපේ? ඒ කියන්නේ අපේ පරිසරය ආරක්ෂා කර ගැනීම ගෝලීය මොකක්ද? මේ responsible responsibility responsibility කියන ওই සෙට් එකේම එකතුව ගත්තයින් පස්සේ අපි පොදුවේ තේරුම ගත්තොතින් අපි දාන වගකීම කියන එක. අපි normally අපි ගමුකෝ පස්සේ ඔක වගකීම් සහගතව එහෙම වෙනස් වෙලා යනවා. adjective adverb noun අනුව අපි පොදුවේ කුලකයකට ගත්තොතින් ඕක වගකීම කියන එක නේ. එතකොට අපි ඔක සිංහලෙන් හිතුවොතින් පරිසරය ආරක්ෂා කිරීම කියන්නේ ගෝලීය වගකීමකි. එතන වගකීම කියන ඒ මේ වර්ඩ් එක අපි තෝරගන්න ඕනේ. එතකොට මොකක්ද අපි තෝරගන්නේ? ටිකක් මේ දාලා බැලුවොතින් උත්තර ටික protecting our environment is a global responsible. හරිද? ඊළඟ උත්තරේ is a global responsibility.
noun form එකක් තියෙනවා. responsible කියන adjective form එක. එතන protecting our environment is a global responsibly. adverb form එකක් එතන එන්නේ විදියක් නැහැ. මොකද ක්‍රියාවක් විශේෂණ වෙනවා තමයි C කියන උත්තරේ. adverb form එක ගන්න පුළුවන්. මෙතන ක්‍රියාවක් විශේෂණය වෙන්නේ නැහැ. පරිසරය ආරක්ෂා කිරීම අපේ ගෝලීය වගකීමකි. ගෝලීය වගකීමක්. ඒතර ඕකේ තියෙන්නේ මොකද්ද? noun form එකක් කියන්න ඕනේ. adjective එකක් ගන්නත් බෑ. මොකද්ද? නාම විශේෂණයක් උතන නාම පදයක් විශේෂණය කරන්නේ. හරිද? global responsibility කියන එක තමයි අපි උතන word එක complete කරොතින් එන්නේ. හරිද? එතකොට පළවෙනි එකේ උත්තරේ විතර අපි තෝරගන්න ඕනේ protecting our environment is a global responsibility. අපේ ගෝලීය වගකීමකි. හරිද? ඕකේ. අන්න මම ඒක ටික් මාක් එකක් දානවා. ඊට පස්සේ many people are බොහෝ මිනිසුන් are now trying දැන් උත්සාහ කරනවා to live ජීවත් වෙන්න කොහොමද? a more වැඩියෙන් a more උත්තර තුනක් තියෙනවා sustainable sustainability sustain lifestyle to save the planet. ඒ කියන්නේ අපි මේ ග්‍රහලෝකය ආරක්ෂා කරන්න බොහෝ මිනිසුන් උත්සාහ කරන ජීවත් වෙන්න කොහොමද? trying to live more sustainable කියලා එකක් තියෙනවා. අන්න උත්සාහ කරනවා ජීවත් වෙන්න කොහොමද? එතකොට මොකක්ද ඔතන ගන්නෙ? අන්න trying කරනවා. මේ තියෙන verb එකක් trying to live ජීවත් වෙන්න උත්සාහ කරන කොහොමද? කොයි විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන්නේ? ඔන්න අවස්ථාව. හරිද? ජීවත් වෙන්න උත්සාහ කරන්නේ මෙන්න මේ විදියට. අන්න ඒ ක්‍රියාව උත්සාහ කිරීම අපි විශේෂණය කරන මොකක් අවස්ථාවෙන්ද? හරිද? එතකොට එහෙම ගන්න ගියොත් අපිට ඕනේ adverb එකක් නේ. trying to live a more. එතකොට මෙතන adverb form එකක් නැහැ. දීලා තියෙන adjective එකක් තියෙන sustainable. sustainability කියන noun form එක තියෙනවා. නාම පදේ. හරිද? sustain කියන verb form එකක් තියෙනවා. හරි. දැන් අපි උතන තර්ක කරොත් many people are now trying to live. උත්සාහ කරන ජීවත් වෙන්න. අපිට මෙන්න මේක තමයි කොටු කරලා ගන්න ඕනේ. ජීවත් වෙන්න උත්සාහ කරන කොහොමද? අන්න ජීවත් වීම කියන අන්නේ අවස්ථාව අපි විශේෂණය කරනවා adjective form එකකින්. එතකොට අපිට sustainability noun form එක අවශ්‍ය වෙන්නේ නැහැ. sustain කියන verb එකක් අවශ්‍යත් නැහැ. trying to live a more sustain lifestyle කියන්නේ trying to live more sustainability lifestyle කියන්නත් බෑ මෙතනදී. අපි adjective form එක දාන මෙතනදී explain කරන්න අර අවස්ථාව මොකද්ද? lifestyle කියන එක ගත කරන ආකාරය. ඒකට තමයි අපි adjective එක තෝරන්නේ. trying to live more sustainable lifestyle. හරිද? එතකොට අපි ජීවත් වෙන්නේ කොහොමද? මෙන්න මේ lifestyle එක තිරසාරව මේ sustainable කියන එක අවස්ථාව. ඔන්න දෙවෙනි එකට අපි තෝරන්නේ A කියන ආන්සර් එක. හරිද? චුට්ටක් අපි තාර්කිකව හිතන්නත් ඕනේ. අර එකපාරම ගන්නකොට අපි මේ උත්තර එකින් එක දාලා බලලා ගන්න වෙන්නේ. හරිද? හරි. එතකොට ඒකේ උත්තරේ වෙන්න ඕනේ sustainable කියන ආන්සර් එක. හරිද? trying to live more sustainable lifestyle. හරි. ඊට පස්සේ කියනවා one of the most මේ එක්තරා දේවල් ගොඩකින් වඩාත්ම කියන අදහස. හරිද? one of the most effective තියෙනවා effectively. දැන් මේ වගේ උත්තරයක් එනකොට සාමාන්‍යයෙන් අර අපි හොඳට රීඩින් කරලා ලියලා කියලා පුරුද්දක් තියෙනවා නම් මේ වගේ උත්තර ඔටෝමැටිකලි ගන්න පුළුවන්. one of the most effective කියන උත්තරේ එන්න ඕනේ. එතකොට හරිද? දැන් දීලා තියෙන උත්තරත් එක්ක බැලුවොත් effect කියන එක අපි ගන්න ඕක ක්‍රම දෙකකට ගන්න පුළුවන්. verb formation එකක් විදිහට noun form එකක් විදිහට. effective කියන්නේ adjective එකක්. ඊට පස්සේ effectively කියන්නේ adverb එකක්. ක්‍රියාවක් විස්තර කරන්න ඕනේ. හරිද? one of the most අපි ඔතන තෝරන්නේ දෙවෙනි උත්තරේ effective ways. ඒ කියන්නේ effective කාර්යක්ෂමම කියන අදහස. one of the most effective ways to help is by reducing plastic waste. එතකොට ඒක ආරක්ෂා කර දෙන කාර්යක්ෂමම ක්‍රමවේදය තමයි පරිසරයට ප්ලාස්ටික් මුදා හැරීම වළක්වන එක. ඒතර තුන්වෙනි එක අපි තෝරගන්නවා effective කියන adjective form එක. හරිද? one of the most effective ways. එතකොට ways කියන්නේ මාර්ගය. ඒක අපි විශේෂණය කරගන්නවා effective කියන එකත් එක්ක. හරිද? ඕකේ. next one හතරවෙනි උත්තරේ governments are රජයන් කියන එක governments are හිස්තනක්. මේක ලේසි උත්තරයක්. encourage තියෙනවා citizens නේ තියෙන්නේ. citizens කියන්නේ පුරවැසියෝ. අපි ඔන්න ඔකත් ගමු එළියට. governments are encourage citizens. encourage කියලා උත්තරේ තෝරන්න බෑ. මෙතන මේ කියන verb form එකත් එක්ක be verb form එකත් එක්ක අපිට එක්ක එහෙනම් මෙතන D අකුරවත් එන්න ඕනේ. එතකොට passive form එකට හරි යන්න පුළුවන්. මෙතන encourage එකෙන් encourage කියලා complete කරන්න බෑ. වැරදි verb formation එක.
දෙවෙනි එක තියෙන encouraging. ඒක පිළිගන්න පුළුවන්. Governments are encouraging. රජයන් අන්න encourage. මොකක්ද ඒ කියන්නේ? දිරිගන්වමින් ඉන්නවා. අන්න ඒක හරි. present continuous tense එකෙන් යන්න පුළුවන්. ඊළඟ එක encouragement කියන noun form එක. Governments are encouragement citizens. ගැලපෙන්නේ නැහැ. අනේ කියනකොට තේරෙනවා ඒ noun form එක දාලා citizens කෙනෙක් ගන්න බෑ. ඒක ළඟ nouns දෙකක්. හරිද? Governments are encouragement citizens. ගැලපෙන්නේ නැහැ. ඒතර දෙවෙනි උත්තරය තමයි ඒකෙත් ගන්නෙ. Governments are encouraging. ඒතර ඒ වගේ ලේසි උත්තරයක් තියෙනවා. හරිද? රජය දිරිගන්වමින් ඉන්නවා පුරවැසියෝ to plant more trees. වැඩිපුර ගස් පැල කරන්න in their neighborhoods. උන්ගේ අසල්වාසී පරිසරය තුළ. අවසාන උත්තරෙත් ලේසි. ඒකත් අපිට සාමාන්‍යයෙන් කියවනකොට ගන්න පුළුවන්. trees are ගස් කියන ඒවා importance වැදගත්කමක් තියෙනවා because කියලා කියනවා. හරිද? trees are importance noun form එක තියෙන්නේ. හරිද? මෙතන අපිට noun form එක නෙමෙයි ඕනේ trees ගස් කියන එක විශේෂණය කරන පදයක්. කෙලින්ම. හරිද? එතකොට trees are විශේෂණ පදය වෙන මෙතන importantly ඔය ly වලින් ඉවරන ගොඩාක් අවස්ථාවල අපිට ගන්න වෙන්නේ adverb form. ඒ ක්‍රියාව විශේෂණ අවස්ථා importance කියන්නේ වැදගත්කම noun එක අපිට ඕනේ වැදගත් කියන එක. ගස් ඉතා වැදගත්. නැත්නම් ගස් වැදගත්. adjective form එක important කියන උත්තරේ. trees are important. ගස් වැදගත් කියන අපිට because එකට හේතුව තමයි they provide oxygen and help control the temperature of the earth. හරිද? temperature of the earth. okay. ওই විදියට අපි එතන උත්තර ටික තෝරනකොට සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට මේ වගේ ක්වෙස්චන් එකක් එනකොට ටිකක් ඔයාට ආගන්තුක ක්වෙස්චන් එකක් මේක. හරිද? ආගන්තුක ක්වෙස්චන් එකක් නම් මේක මොකද කරන්න ඕනේ? හරිද? හම්බෙච්ච ක්වෙස්චන් එකට අදාළව පුළුවන් උපරිම දෙයක් කරන්න. හරිද? මම මේ වගේ ප්‍රශ්නයක් කවදාවත් කරන්නේ නැහැ වගේ ටිකක් අර බය වෙලා ලියන්න නැතුව හරියට හිමීට වචන ටික පොඩ්ඩක් රෙඩි කරගෙන එකින් එක තෝරගෙන යන්න. ටිකක් විනාඩි ගාණක් වෙන් කරන්න ඕනේ මේ වගේ ක්වෙස්චන් එකකට. මම ටයිමින් බැලන්ස් එකත් ඔයාලට එක්සෑම් එකට යන්න කලින් දෙන්නම්. එක් එක් ක්වෙස්චන් එකට ටයිමින් බැලන්ස් එක කරන් යන්න කොහොමද කියලා. එතකොට ඒකට අනුව ටයිම් එකක් සෙට් කරන් වැඩේට කරන්න තියෙන්නේ. හරිද? ඕකේ. හරි. එතකොට මේ වගේ ක්වෙස්චන් එකකදී අර සාමාන්‍ය පරිදි උත්තර ලියන්න වැඩිපුර ස්ට්‍රෙස් එකක් ගන්න නැතුව. හරිද? එන ලකුණු ටික කොහොමත් ඔයා එන විදිහට හදාගන්න. අර අමාරුම නම් ඒක ඔයා පොඩ්ඩක් ගෙසින් කරලා ගන්න. හැබැයි පුළුවන් තරම් උත්සාහ කළ සාර්ථක උත්තරේ තෝරන්න ගන්න. නිකම්ම ABC කියන එකෙන් මට මේක තේරෙන්නේ නැහැ කියලා උත්තරයක් තෝරලා නිකන් ඉන්න එපා. පොඩ්ඩක් තර්ක කරලා උත්තරයක් ගන්න බලන්න. එතකොට ඔයාට හිතෙනු මේක හරියයි කියලා. මම මේ කියන්නේ අමාරු ළමයින්ට ග්‍රැමර්ස් ටික හොඳට පුළුවන්. හරිද? මේ වගේ ක්වෙස්චන්ස් හොඳට පුළුවන් ළමයින්ට ඕක ලොකු ගේමක් නෙමෙයි. එයාලා කොහොමද ඕක ටට්ටක් ගාලා කරගෙන යනවා. මං කියන ටිකක් අමාරු ළමයි මේක අත්තරින්න එපා. මේ වගේ ප්‍රශ්නයක් ආව වුණත් අල්ලගෙන කරන්න ඕනේ. හරිද? මොකද ගන්න එක ලකුණ දෙක තුන පවා අපේ රිසල්ට් එකට වැදගත් වෙනවා. හරි. ඊළඟ අපි එනවා ටෙස්ට් නම්බර් 10 එකට. අර verb සම්බන්ධයෙන් හැදෙන ක්වෙස්චන් එක. හරි. complete the following passage. පහත ඡේදය සම්පූර්ණ කරන්න using the correct form of the verb. ඔන්න මේ වගේ ක්වෙස්චන් එකක් අනිවාර්යයෙන්ම තියෙන පේපර් එකේ ක්වෙස්චන් නම්බර් 10 එකේ නෝ 12 වලින්. හරිද? using the correct form of the verb. ක්‍රියාපදයේ නිවැරදි ස්වරූපය යොදා ගැනීමෙන්. given within each bracket. ඒ කියන්නේ එක් මේ bracket එක තුල දීපු ඒ infinitive verb එකේ නිවැරදි ක්‍රියාපදය යොදලා කාලට අදාළව පුරවන්න තියෙනවා. හරි. මම මේක ගොඩාක් වෙලාවට දීලා තියෙන මේක පොඩ්ඩක් සරල කරලා දීලා තියෙන මේකේ පාස් ෆෝමේෂන් එකක් තමයි මේක ගිහිලා තියෙන්නේ. බලමු අපි උත්තර තෝරනකොට කොයි විදිහටද ඒක තියෙන්නේ කියලා. හරි. අපි එහෙනම් ඡේද කොටස කියවලා බලමු. හරි. ටෙන්සස් පාඩමත් එක්ක සම්බන්ධ කොටසක් තමයි මේක. හරි. last month පටන් ගන්නකොටම තියෙන කාලය අතීත කාලයට දීලා අපි අන්න එක ටච් කරගන්න ඕන මුලින්ම පසුගිය මාසයේ our school අපේ පාසල organize සංවිධානය කර a trip චාරිකාවක් කොහෙටද to the national සයන්ස් මියසියම් ජාතික විද්‍යා කෞතුකාගාරට. හරිද? එතකොට මෙයාලා පසුගිය මාසේ මෙන්න මේ චාරිකාව සැලසුම් කරලා ගිහිල්ලා තියෙන දැන්. past tense. හරිද? we අපි දැන් මේ හේ වෙච්ච කතාවක් කියන්නේ we හිස්තනක් arrive කියන්නේ පැමිණෙනවා. හරිද? එතකොට මෙතනදී අපි පැමිණියා කියලා එන්න ඕනේ. we arrive there at 10 am. අපි එතනින් කඩාගමුකෝ. අපි එයාට පැමිණියා ආවා කීයටද? 10ට. එතකොට මේ ගිය මාසේ ගියපු චාරිකාව ගැන දැන් කියන්නේ. අපි ආවා එහාට උදේ 10ට. එතකොට ආවා arrive කියන එකේ simple past form එක VPT එක තෝරගන්න ඕනේ. අපි past tense එක arrive කියන එකේ past tense එක ලේසියෙන්ම ගන්න පුළුවන් arrived. arrived. පැහැදිලිද? ඔන්න ඔය වගේ අපි තෝරගන්න ඕනේ. හරිද? okay. arrived පළවෙනි එක.
කාලය simple past. හරිද? ගියපු එකක් ගැන කියන්නේ last month. And සහ were excited. අපි මවිතයටපත් වුණා to see the new robots. මේ අලුත් ඒ ඉඳපු robots දැකීමෙන් අපි මවිතයටපත් වුණා. හරිද? While අතරතුරේදී we were walking අන්න. past continuous tense. අපි ඇවිදගෙන යමින් ඉන්න අතරතුරේදී. හරිද? යමින් සිටි අතරතුරේදී. past continuous tense through හරහා the main hall ප්‍රධාන ශාලාවේ we දැන් අපි main hall එකේ ඇවිදගෙන යමින් සිටිය අතරතුරේදී මොකද වුනේ? හරිද? past continuous tense එකේ ඒ වාක්‍යය මොකද වුනේ? we අපි හිස්තනක් C කියන එක තියෙන්නේ. C කියන දකිනවා a giant screen විශාල තිරයක්. එතකොට අපි රොතනින් උත්තරේ ගන්න පුළුවන්. අපි main hall එකේ ඇවිදගෙන යමින් සිටිය අතරතුරේදී අපි දකින්නව කියන්න බෑනේ. අතීත කාලනේ. එහෙදී අපි දැන් අතීත කාලෙන් වෙලා ඉවරයි. එහෙනම් අපි දුටුවා. අපි දැක්කා කියලා සිම්පල් පාස්ට් ටෙන්ස් එක තමයි උතන ගන්න. හරිද? දැන් මේ වගේ ක්වෙස්චන්ස් අර එකින් එකට කරන් යනකොට විවිධ කාල ස්වරූප වලින් අපිට උත්තර හම්බ වෙනවා. දැන් මේක ගොඩාක් දුරට සිම්පල් පාස්ට් ටෙන්ස් එකත් එක්ක බැලන්ස් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලට මේ ක්වෙස්චන් එකක් විභාගය අහනකොට සිම්පල් පාස්ට් ටෙන්ස් එකෙන් උත්තර දෙකක් වගේ සාමාන්‍යයෙන් හැම ක්වෙස්චන් එකකම අන්තර්ගත වෙන බොහෝ දුරට සමහරට වෙනස් වෙන්න පුළුවන්. නමුත් අමු වශයෙන් සිම්පල් පාස්ට් ටෙන්ස් උත්තර දෙකක්වත් එනවා. එතකොට ඒකත් එක්ක අර ඉන්ෆිනිටිව් ෆෝම් එකක් එක්ක ඊට පස්සේ වෙනස් ස්වරූපේ වාක්‍ය රටාවක් ස්පෝකන් පැටර්න් එකක් වගේ එකතු වෙලා යන්න පුළුවන් උත්තර පහ. එතකොට ඔයා සිම්පල් පාස්ට් ටෙන්ස් එක ටච් කරලා තියාගන්න එක වැදගත් වෙනවා. ඒ වගේම තමයි ප්‍රසන්ට් ටෙන්ස් එක. මොකද ඒවා ලේසි ඒවා. ඒවයින් උත්තරයක් හිතලා කරගන්න ඔයාලට පුළුවන්. අනිත් ටෙන්සස් ඔයාලට හොඳට පුළුවන් නම් ඕනම උත්තරයක් ටක් ගාලා තර්ක කරලා ගන්න පුළුවන්. නමුත් අර ටිකක් නොලෙජ් එක ටිකක් අවම වශයෙන් ඔයාලට තියෙනවා නම් ඉංග්‍රීසි වලට අඩුම තරමේ ටෙන්සස් පාඩමේ ඔය සිම්පල් ටෙන්ස් එක හරිද කන්ටිනියස් ටෙන්ස් එක ඕ අඩුම තරමේ ඒවාත් හරියට අල්ලගන්න. ඊට පස්සේ පර්ෆෙක්ට් ටෙන්ස් එක පර්ෆෙක්ට් කන්ටිනියස් ටෙන්ස් ඒවා අල්ලගන්නව නම් තවත් වඩා හොඳයි. ඕකේ. හරි. එතකොට ඔයාලට සපෝට් එකක් විදියට නෝට්ස් එහෙම අවශ්‍ය නැහැ. දැන් ඔය ටෙන්සස් පාඩම වගේ ඔයාගාව නෝට් එකක් හොයාගන්නවත් නැත්නම් මට එහෙනම් මැසේජ් එකක් හෝ දාලා මගෙන් නෝට්ස් ටික ඉල්ල ගන්න. මම ඔයාලට පුළුවන් නම් ඒ ටික දෙනම කොහොමත්. හරිද? ඒ නිසා ඔයා WhatsApp message එකක් දැම්මොත් මට ඒ ටික ෂෙයා කරන්න පුළුවන් ඔයාලට අවශ්‍ය වෙන නෝට්ස් ඕලෙවල් විභාගයට දාලා මම ඒ ටික ඔයාලට වෙනම link එකකින් ෂෙයා කරන්නම්. හරිද? රිප්ලයි කරන්න පරක්කු වුණොත් මට ආයෙ මැසේජ් එකක් දාලා ඉල්ල ගන්න. හරිද? ඕකේ. මේ තියෙන මගේ WhatsApp number එක. ඒකට message එකක් දාලා මේ අදාළ papers, tuts, notes ඔයාලට ඉල්ල ගන්න පුළුවන්. ඕකේ. හරි. මම පුළුවන් වුණොත් දැන් මම මේක YouTube එකට ෂෙයා කරන වීඩියෝ එකක් නිසා හැකියාව ලැබුණොත් YouTube වීඩියෝ එකේ යට කමෙන්ට් සෙක්ෂන් එකේ හෝ අදාළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම වෙනම link එක අප්ලෝඩ් කරන්නම්. පොඩ්ඩක් ඒක චෙක් කරලා බලන්න. ඔයාලට එතකොට නෝට්ස් ටික හෝ අඩුම එතනින් හෝ හොයාගන්න පුළුවන්. WhatsApp group link එකක් දැම්මොත් ඒක හෝ අඩුම කමෙන්ට් සෙක්ෂන් එකේ හෝ මම දාන්න try එකක් දෙන්න. ඒ මොකද ඉතින් ඔයාලට එතනින් ගිහිල්ලා නෝට්ස් ටික හෝ අදාළ විස්තර ලබා ගන්න පුළුවන්. ඕකේ. මාව ඩිරෙක්ට් WhatsApp එකෙන් contact කරගන්න බැරි වුණොත් ඉතින්. ඕකේ. හරි. මම මතක් කිරීමත් කරා. හරි. ඊළඟට මෙතකොට මේකේ ඉන්නේ simple past tense උත්තරයක් we saw C කියන එකේ verb past tense එක VPT එක SAW saw හරිද okay next one ඊළඟ උත්තර ටිකක් වැදගත් හරිද බලමු අපි continue කරගෙන යමු so a giant screen showing how computers work අපි මේ ලොකු තිරය දැක්ක කොහොමද computers වලින් වැඩ කරන්නේ කියලා how sorry next one of the instructors එක උපදේශකයෙක් told us අන්න අපිට කිව්වා simple past අපිට පැවසුවා that it is important ඕන වැදගත් එක it is important learn කියන එක තියෙන්නේ about coding ඉගෙන ගන්න එක වැදගත් කියන in the modern world මේ වර්තමාන ලෝකේ හරි ඔතන verb එක කොහොමද ගේන්නේ මොන tense එකටද යන්නේ හරිද මෙතන තියෙන්නේ pattern එකක් හරිද බලන්න explanation එක මම කරෝතින් දැන් මෙතනදී යන්නේ pattern form එක it is කියන එකත් එක්ක මොකද්ද important අපිට මේ important කියන උඩත් හම්බුන adjective එක වැදගත් කියන එක මතකද adjective trees are important කියලා මෙතන මේ important කියන adjective එකක් එතකොට මේ adjective form එකත් එක්ක මේ it is කියන මේ sentence pattern එකේ අපි එහා පැත්තෙන් verb එකක් තෝරනකොට මතක තියාගන්න මේක ගොඩාක් තැන්වල අපිට දකින්න තියෙන part එකක් important කියන එක. ඔය it is important කියන එකත් එක්ක. ඒකත් එක්ක verb එකක් එහා පැත්තෙන් එනවනම් ඔයා දාන්න ඕනේ to කියන එකත් එක්ක ඒ තියෙන verb එක එහෙමම ඒ කියන්නේ infinitive verb එක. එතකොට ඔක pattern එකේ ඉන්නේ it is important to learn. to එකත් එක්ක තියෙන verb එක ඒ infinitive form එකෙන්ම ගන්න තියෙන්නේ. ඔක pattern එකක්. හරිද? ඉගෙන ගන්න ඕනේ. මගේ ටිකක් අලුත් රටා එනකොට එහෙම අල්ල ගන්න. එතකොට ඒක හැම මතක තියාගන්න පුළුවන්. It is important to learn about coding
in the modern world. එතකොට අපි ඒක අර ටෙන්සස් පාඩුවේ ප්‍රධාන පැටර්න් එකට නොදැම්මොත් අර සෙන්ටෙන්ස් පැටර්න් එකක් කරා ඉගෙන ගන්න තියෙන කොටස. හරිද? ඒ වගේව මතක තියාගන්න ඕනේ. හරි. next one ඊට පස්සේ in the modern world he ඔහු එර instructor he then in පසුව show කියලා තියෙන්නේ පෙන්වනවා as a small drone අපි ඔතනින් ගමුකෝ in පසුව ඔහු අපට පෙන්වනවා කියන්න බෑනේ මේක අතීත කාලේ වෙච්ච දෙයක් නේ ඒකත් simple past අපි දානවා he showed පෙන්වුවා verb past tense එක ඔහු අපට පෙන්වුවා එතකොට show කියන එකේ අගට ed දැම්මනම් හරි he showed regular verb එකක් විදියට හරිද he showed us a small drone that could take photos. ඒකෙන් drone එකෙන් photos ගන්න පුළුවන් from high above. ඉහළ අහසේ සිට නැත්නම් ඉහළ සිට. last one we අපි be verb එක තියෙන්නේ ඔතන be verb form එක આવතින් අපිට උත්තර තෝරනකොට වර්තමාන කාල නම් මිස්සා වලින් දාලා ඊට පස්සේ අපිට අතීත කාලේ නම් verse verb වලින් ප්‍රධාන වශයෙන් අපිට උත්තර ගන්න පුළුවන්. දැන් මේක අතීත කාලේ වෙන නිසා අනිවාර්යයෙන්ම මෙතන verse verb වලට මාරු වෙන්න ඕනේ. බලමුකෝ අපි sentence එක. We truly amazed අපි ඇත්තටම පුදුමයටපත් වුණා by how much technology has changed our life. දැන් එහෙදි ගිහලා මේක වෙච්ච සිද්ධියනේ කතා බහන්නේ. ඒතර ඔකත් අතීත කාලේ තමයි. අපි බොහෝ සෙයින් මම විතරපත් වුණා. එතකොට මම විතරපත් වුණා past form එක. we were තමයි ගන්න. මොකද we කියන මේ pronoun එක බහුවචනය plural. ඒ නිසා අපි we verb එකෙන් උත්තරේ ගන්නකොට verse ගන්න බෑ. we were කියලා අපි තෝරන්න ඕනේ. ඔන්න ඒවත් සැලකිලිමවත් තෝරගන්න ඕනේ. We were truly amazed. අපි ඇත්තටම මවිතයටපත් වුණා by how much technology has changed our life. පැහැදිලිද? ඔන්න ඔය වගේ ප්‍රශ්නත් අපි හිමීට සරලව අල්ලගෙන ඉගෙන ගන්න ඕනේ. මේ වගේ ප්‍රශ්නයක් එනකොට ටිකක් බය වෙලා අර නිකන් කරගන්න බැහැයි කියලා හිතන්නේ නැතුව පොසිටිව්ලි ආ උත්තරයක් එක්සෑම් එකේදී හදන්න. පුළුවන් කියන මට්ටමින්. එතකොට ඔයා උත්තරයක් කම්ප්ලීට් කරන හොඳ මයින්ඩ්සෙට් එකකින් ඊළඟ ක්වෙස්චන් එකට යන්න. මේක දැකගම මේ ක්වෙස්චන් එක නම් මම දන්නේ මම කරන්නේ. ඉස්තන් ටික තියෙනවා. අන්තිම ටයිම් එක මදි මේකත් නෑ කරපු එකේ හරියට කරන්න මයින්ඩ්සෙට් එක නෑ මොකද අර කරේ නෑ කියලා මතකෙන් එනෝනේ. ඒ නිසා එමීට ක්වෙස්චන් එකෙන් ක්වෙස්චන් එක අදාළ කාලේ ක්වෙස්චන් එකට වෙන් කරගෙන හෙමින් උත්තරයක් කම්ප්ලීට් කරගෙන ඉන්න. හරිද? ඔයාලක නිකම්ම එක්සෑම් හෝල් එක ගිහලා වාඩුනොත් ආට ওই ප්‍රශ්න තියෙනවා. හැබැයි ඔයා පුරුදු වෙලා පුහුණු වෙලා පේපර්ස් ටිකක් කරලා ඩිස්කෂන් කිහිපයක් බලලා අධ්‍යයනය කළා නෝට්ස් ටික චෙක් කරගෙන මේකට සූදානම් වෙලා ගියොතින් පුළුවන්. එහෙම නැතුව අන්තිම දවසේ චුට්ටක් පේපර් එකක් දෙකක් කරලා හරිද? ඒක බලාගෙන මම මේකමයි ලියන්නේ කියලා ගිහිල්ලා වාඩිලා වෙන ක්වෙස්චන් එකක් ආවොත් පොඩ්ඩක් වෙනස් විදියකට කිසිම දැනුමක් නැහැ. මොකද බලන් ගියක නෙමෙයි ඉන්නේ. ඒ නිසා කරගන්න බෑ. එහෙම වෙනව ගෙදර. දැන් ඒක නෙමෙයි මම කියන්නේ. පේපර් සෙට් පහක් මම වෙනම හදලා තිනවා. තව ඔයාලට ඕන තරම් පේපර්ස් අන්තර්ජාලයෙන් ලබා ගන්න පුළුවන්. ඕන තරම් ඩිස්කෂන් YouTube එකෙත් තියෙනවා. ඒවත් අධ්‍යයනය කරන්න මේවත් බලන්න. අර ටිකක් වැඩිපුර අල්ල ගන්න ඕනේ මේ පේපර්ස් ටික. ප්‍රශ්න හැදෙන විදිය ස්වරූප ටික. එහෙම වුණොත් දැන් ඔයාලට කොයි පැත්තෙන් මේක වර්ගීකරණය කළා ආවත් ටිකක් අර ඔයාගේ තියෙන නොලෙජ් එක භාවිතා කරලා උත්තරයක් හොයාගන්න පුළුවන්. අර පේපර් එකක් දෙකක් කරලා එතනින් යනකොට වැඩි අවුල් වෙනවා. ඒ නිසා පේපර් කිහිපයක් කරන්න උත්සාහ කරන්න. පාස් පේපර්ස් ටිකම අධ්‍යයනය කරන්න ඕනේ. හරිද? ඕකේ. ඊළඟට ටෙස්ට් නම්බර් 11. මම මගේ ක්වෙස්චන් ටික ඉවර කරා. ප්‍රශ්න අංක 11ට අපි යමු. හරි. අපි එකින් එක ඉස්සරහට යනවා. ඊළඟට ප්‍රශ්න අංක 11 අපිට හම්බ වෙනවා හිස්තැන් 14ක ප්‍රශ්න. හරි. මේකත් දැකගමම හිස්තැන් ගොඩාක් තියෙනවා කියලා අපි ඔලුවට දාගන්න නැතුව මතක තියාගන්න මේක අපි අනිවාර්යෙන් විභාගي කරන්න ඕන ප්‍රශ්නයක්. හරි. අමාරු වෙන්න පුළුවන්. නමුත් මම පුළුවන් විදිහට උත්තර ටික මුලින්ම තෝරලා අමාරු හිස්තැන් ටික වෙන් කරගෙන ඊට පස්සේ ගතිපු උත්තර ටික අයින් කරලා අර අමාරු හිස්තැන් ටික ඊට පස්සේ එකින් එක තර්ක කරලා අරගෙන ඉස්සරහට යන්න ඕනේ. හරිද? හිස්තැන් 14ක් තියෙන මේකේ අපිට හම්බ වෙන්නේ එක හිස්තැනකට ලකුණු භාගයයි. හරිද? එක හිස්තැන ලකුණු භාගයයි හිස්තැන් දෙකක් හරියට පෙරෝතින් එක ලකුණක් හම්බ වෙනවා. ඒ විදිහට මේකට ලකුණු හම්බ වෙන්නේ 7යි. 7 marks. හරිද? ලකුණු 7යි හම්බ වෙන්නේ. එතකොට ඔයා මේක ලකුවට ඔලුවට අරගෙන හිස්තැන් 14ම පුරව ගන්න බැරි වෙන විදිහට කරගෙන යන්න නෙමෙයි තියෙන්නේ. පොසිටිව්ලි මේකත් හිතන්න. පුළුවන් තරම් මේ තියෙන වචන ටික හඳුනා ගන්න ඕනේ. මේ කොටුව තුළ දෙන වචන ටික හඳුනගෙන එක එකින් එක තේරුම් ටික අරගෙන පුළුවන් විදිහට ෆස්ට් රවුන්ඩ් එකේදී පළවෙනි වටේදී 1 සිට 14 දක්වා පුළුවන් හිස්තැන් ටික පුරවන් ආවා. ඊට පස්සේ අමාරු ටික වෙන් කරගෙන ඒක තර්ක කරලා ගන්න තියෙනවා. හරිද? බය වෙන්න එපා මේ ක්වෙස්චන් එකක් ආවෙන් පස්සේ තියෙන වචන ටිකත් එක්ක පුළුවන් තරම් ගේම් එක ප්ලේ කරන්න. ඒ දින ඡේදයේ අදහස් ටික අරගෙන කරන්න. හරිද? ඉතින් මේක ඔයා කල් තියලා ටික පුරුදු වෙනවා නම් ලේසි. දැන් අර මේ අවසාන හරිය එනකොට මේ වගේ ක්වෙස්චන් එකක් තෝරලා ඒක දිහා බලලා පේපර් සෙට් එකක් අරන් ප්‍රැක්ටිස් කරන්න. විභාගේ ලැබෙන ක්වෙස්චන් එකට හොඳින් මුහුණ දෙන්න ඕන. හරිද? කරන් තියෙන එකම දේ තමයි හැම හිස්තැනක්ම පුරවන එක
පුරවනකොට අර පිරවිය යුතු නිසා පුරවන්න නෙමෙයි ඕනේ. කොහොම හරි උත්සාහයක් අරගෙන පුරවන්න ඕනේ. හරිද? පුළුවන් වෙයි ඔයාලට. අපි බලමු. Fill in the blanks with the words given in the box. මේ box එකේ තියෙන වචන භාවිතා කරලා හිස්තැන් පුරවන. There is one extra word. එක වචනයකුත් වැඩිපුර දෙනවා අපිට චුට්ටක් වරද්දන්න. අපි ඒක ඉතින් තොරට බෙල්ල ගන්නකොටම නොගැලපෙන උත්තර ඉවත් වෙලේ. හරි. මම දැන් මෙතනදී එන උත්තර ටික ඒ ස්වරූපයේ අදහස් ටිකත් එක්ක ඔයාලට මැච් කරලා දෙන්නම්. ඔයා මේ වගේ තව questions කරද්දී හොඳට කල්පනා කරලා වෙලාව අරන් කරන්න. මම මෙතනදී discussion එක නිසා අදාළ උත්තරේ එන විදියත් එක්ක එතන ඒ paragraph එක පැහැදිලි කරගෙන ඉස්සරහට යන්න. හරිද? ඕකේ. මම මේකේ පළවෙනි උත්තරේ මුලින්ම කිව්ව discussion එක පටන් ගන්නකොට නේද? හරි. good health is his තනක් for a happy life. ටිකක් සතුටු විතර ජීවිතයක් ගත කිරීම අපිට මේ සෞඛ්‍ය කියන එක අවශ්‍ය වෙයි. අත්‍යවශ්‍ය වෙයි. එතකොට අත්‍යවශ්‍ය අවශ්‍ය කියන උත්තරේ තියෙන මෙතන essential කියන word එකෙන් මම මේක කපලා මෙතනට උත්තරේ ගන්න. හරිද? essential. පැහැදිලිද? ඒ විදියට. හරි. ඔන්න ඒ උත්තරේ මම තේරුවා. ඊළඟට. හරි. next one. හරි. මම ඊළඟ උත්තරේට යන්න කලින් sorry. ඊළඟ උත්තරයට යන කලින් මේ දීලා තියෙන වචන 14 නැත්නම් 15 ගැන පොඩි අවබෝධයක් දීලා යන්නම්. එතකොට පොඩ්ඩක් වාට අයිඩියා ගන්න පුළුවන්. to කියලා ගන්නවා අපි සිංහල භාෂාවෙන් t කියන එකත් එක්ක සම්බන්ධ කරන එක විවිධ sentence patterns එක භාවිතා වෙන්න පුළුවන්. අපි normally මතක තියාගන්න t කියන අකුර. however කෙසේ වුවත් කියන එක prepare කියන්නේ සකස් කරනවා සූදානම් වෙනවා කියන එක because කියන්නේ conjunction එකක් මොකද හේතුව නිසා essential හරිද මම දැන් කිව්වා අත්‍යවශ්‍ය වන benefits කියන එක දාන්න වාසි daily කියන්නේ දිනපතාම එදිනෙදා කියන එක white කියන්නේ පුළුල් කියන එක difficult අමාරුයි protect කියන්නේ ආරක්ෂා කරනවා lead කියන්නේ මඟ පෙන්වනවා lead කරනවා ඒ මාර්ගය අරගෙන යනවා important අපි දැන් තුන් වතාවක් ඉගෙන ගත්ත වචනේ වැදගත් adjective එක from හරිද sorry within කියන අදහස හරිද සිට කියන අදහස ඊට පස්සේ suitable කියන්නේ අර questions වලත් තිබුණා සුදුසු ගැළපෙන පරිදි improve වැඩි දියුණු කරගන්නවා වැඩි දියුණු කරනවා වර්ධනය කරනවා හරිද අපි ඒක එන උත්තරත් එක බලමු හරි මෙතන මේ සාකච්ඡාව යන්නේ good health එක ගැන හොඳ සෞඛ්‍ය ගැන කියන්නේ හරි ඊළඟට we should eat අපි කන්න ඕනේ nutritious food පෝෂ්‍යදායී ආහාර and exercise regularly ඒ වගේම අපි ව්‍යායාම කරන්න ඕනේ නිතිපතාම regularly හරිද furthermore තවදුරටත් මොකද කරන්න furthermore drinking බොන එක මොනවද enough water ප්‍රමාණවත් ජලය is ඒක මොකද වෙන්නේ ප්‍රමාණවත් ජලය පානය කරන එක මොකද වෙන්නේ for our organs අපේ මේ තියෙන ඉන්ද්‍රියන් මොනවද වෙන්නේ ඒකට අවශ්‍ය වෙනෝනේ එතකොට දැන් මෙතන කලින් අවශ්‍ය උත්තරය ගත්ත නිසා මෙතනට ඒක නෙමෙයි එන්නේ වෙන උත්තරය හරිද drinking enough water is මොකද්ද ගන්නෙ important for our organs මම මේ උත්තරේ කෙලින්ම ඍජුවම ගත්තා අපි ඒක ගන්නකොට ඉතින් තර්ක කළා අමාරු වචන අරගෙන එහෙම ගන්න ඕනේ මම මෙතන අර answers discussion කරන නිසා paragraph එකේ idea එකත් ඔයාලට කියලා දෙන ගමන් උත්තර ටික පිළිවෙලට දාගෙන යන්න. හරිද? ඕකේ ඔයා වෙලා ආරම් මේ questions තවදුරටත් කරනකොට ටිකක් ලේසියෙන් උත්තර තර්ක කරලා ගන්න පුළුවන්. හරිද? Drinking enough water is important for our organs. ඒක වැදගත් වෙනවා අපේ ඉන්ද්‍රියන් වලට. important හරිද? important. හරිද? next one. ඊට පස්සේ හිස්තන ආරම්භකයේම හිස්තනක් තියෙන්නේ. හරි. දැන් මෙතන වාක්‍යක මුලට දාන්න පුළුවන් වචන මොනවද තියෙන්නේ? අපිට එහෙමත් තීරණය කරන්න පුළුවන්. however කියන එක සාර්ථකයි. කෙසේ වුවත් කියන එක දැන් වාක්‍යයට ඒක දාලා බලමු පොඩ්ඩක්. however many people choose fast food. හිස්තනක් it is quick and tasty. හරිද? මොකද ඒක තේරුම වෙන්නේ? however many people choose fast food. හරිද? හිස්තනක් it is quick and tasty. මොකද ඒක හරිම ඉක්මනට සහ රසවත්. හරිද? අපි මේක පොඩ්ඩක් however කියන එක සිලෙක්ට් කරගෙන තියාගමු. මොකද එතනට දාන්නේ වෙන සුදුසු open නැත්නම් starting word එකක් නෑ. හරිද? to ගාලා පටන් ගන්න බෑ. too many, prepare many, because many ගැලපෙන්නේ නැහැ. benefits many, daily many, wide many, difficult, protect many, lead from many, suitable many, improve many. ඒ කිසිම එකක් sentence එකේ ආරම්භයට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා however විතරයි එතන option එකකට තියෙන්නේ. අපි ඒක දැනට select කරලා confirm කරන් යනවා. however හරිද ඒක ෂුවර් නිසා එතනට ගත්තා. හරි මේ ඊළඟ උත්තරේ ක්ලේසි.
however people choose fast food හිස්තනක් it is quick and tasty. ඇයි එයාලා මේ fast food එක තෝරගන්නේ? ශනික ආහාර තෝරගන්නේ ඇයි? Because it is quick and tasty. මොකද ඒක ඉක්මනින්ම අපිට ආහාරයට ගන්න පුළුවන් ඒ වගේම රසවත්. එතකොට එතනට එනවා conjunction එකක්. ඒකට හේතුව තමයි because. ඒකට හේතුව තමයි ඒක ඉක්මනින්ම කන්න පුළුවන් ඒ වගේම රසවත්. හරිද? ඔන්නේ උත්තරේ බැලන්ස් කරලා මම ගත්තා. Because අනිත් එක however. Okay. However, many people choose fast food because it is quick and tasty. හරිද? ඊළඟට this habit මේ පුරුද්ද දැන් මෙන්න මේ දැන් fast food ගන්න එක පුරුද්ද මොකද වෙන්නේ? ඒක අපිට හොඳයිද? නෑ. This habit can හිස්තනක් to serious health problems. අන්න දරුණු සෞඛ්‍ය ගැටලු වලට ඒක මුහුණ දෙන්න පුළුවන් over time. අපේ මේ ඉදිරි කාලේ පුරාවටම. හරිද? එතකොට මෙතනට අපිට තෝරන්න පුළුවන් this habit can අපිට මග පෙන්වනවා අරගෙන යනවා lead to serious health problems. lead අන්න මග පෙන්වනවා අරගෙන යනවා. එතනට අපි තෝරන්නේ lead කියන word එක. හරිද? lead. මේ වචන අපිට හඳුනන ලේසියෙන්ම ටක් ටක් ගාලා ඒක sentence එකට ගලප ගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා it is much better to ඒක වඩා යෝග්‍යයි කියන හොඳයි කියනවා හිස්තන fresh meals at home නිවසේදී නැවුම් ආහාර. එතකොට it is much better to මොකක්ද අපි ගන්නෙ? ඔතන verb එකක් එනවා නම් ඒක infinitive form එකෙන් මුල් ස්වරූපයෙන් ගන්න පුළුවන් අපිට. it is much better to අර කලින් අපි ගත්තේ මේ it is important to කියලා මතකද? එවැනිම වාක්‍ය රටාවක් මේක. හරිද? මේක sentence pattern එක. it is important to learn. එහෙනම් මෙතනත් අපි ගන්නවා it is much better to verb එකක් ගන්න මෙතනට. infinitive form එකේ තියෙන verb එක තමයි improve තියෙනවා prepare තියෙනවා. හරිද? protect තියෙනවා. හරි. මොකද්ද අපි ගන්නේ? it is much better to protect fresh meals. වැරදි. at home ගෙදරදී ආරක්ෂා කරන්න ගන්න බෑනේ. it is much better to improve fresh meals. නැවුම් ආහාර වර්ධනය කරගන්න එක. වැරදි. හොඳම උත්තර තමයි prepare කියන එක. it is much better to prepare fresh meals. සකස් කරන්න එක නැවුම් ආහාර at home using natural ingredients ස්වභාවික අමුද්‍රව්‍ය වලින්. හරිද? ඒ දේවල් වලින්. එහෙනම් එතනට ගන්නේ අනිවාර්යයෙන්ම prepare. ඒ වගේ ලේසි උත්තර තියෙනවා හරිද? prepare. හරි. next one. 7 හිස්තනක් ආරම්භක හිස්තනක එක habits like දැන් මෙතන අර වාක්‍ය මූල however habits ගන්න බෑ හරිද? however habits like walking or cycling can කෙසේ වුවත් පුරුදු ඇවිදීම බයිසිකල් පැදීම වගේ දේවල් can හිස්තනක් our fitness level. අපි however කියන එක වගේ උත්තරයක් ගන්න සාමාන්‍යයෙන් ඍණාත්මක පැත්තත් එක්ක කෙසේ වුවත් මෙන්න මෙහෙම එකක් එන එක. හරිද? මෙහෙම වුණත් මෙහෙම වෙනවා. දැන් මෙතන අර අපිට මේ කියන උත්තරේ ධනාත්මකයි. අර ඇවිදින යන එකෙන් සයික්ලින් කරන එකෙන් අපේ ෆිට්නස් ලෙවල් එක වැඩි වෙනවා කියලා කියන්න ඕනේ. හරිද? එහෙනම් මෙතනට අපි ගන්නවා මෙන්න මේ උත්තරේ. daily habits like දිනපතා චර්යාවන් මෙන්න මේ වගේ. හරිද? එතනට අපි ගන්න daily කියන එක D එක කැපිටල් ෆෝම් එකෙන් අරගන්න. ඒකට හේතුව තමයි අලුත් වාක්‍යක ආරම්භය නිසා. daily habits like walking or cycling can ඒකෙන් පුළුවන්ලු our fitness level අන්න fitness level එකක් ගත්තොත් ඒක improve වෙන්නේ වගේ උත්තර ටිකක් ඍජුවම ගන්න පුළුවන්. හරිද? improve lazy. Daily habits like walking or cycling can improve our fitness level. වැඩි දියුණු කරන අපේ fitness level එක හරිද? යෝග්‍යතා මට්ටම significantly දැඩි ලෙස මහත් ලෙස හරිද? significantly. ඒකට මේක තියෙන මොකද්ද? improve කරන්නේ කොහොමද? මේක adverb එකක්. ක්‍රියාවක් විශේෂණය කරන significantly. okay? හරි. ක්‍රියා විශේෂණය මෙතන තියෙනවා. adverb එකක්. although උවත් කියන අදහස. උවත් මෙහෙම උවත්. හරිද? although it is හරිද? although it is හිස්තන to change all routines. අපේ මේ පැරණි පුරුදු රටාව මොකක් වුණත්ද? although it is difficult to change. අපේ පැරණි පුරුදු රටාව වෙනස් කරගන්න අමාරු වුණත් අපිට මෙහෙම කරන්න වෙනවා. හරිද? එතකොට එතනට තෝරගෙන අපි difficult කියන එක. although it is difficult although it is difficult to change our old routines the හිස්තන of a healthy lifestyle මොකද එතන ගන්නෙ? හිස්තනක් for everyone.
හරිද? Although it is difficult to change our old routines, the benefits of a healthy lifestyle. සෞඛ්‍යමත් ජීවිතයක ජීවන රටාවක වාසි වන්නේ. හරිද? වාසි ටික මොකද වෙන්නේ? එතකොට 10 වෙනි එකට අපිට ගන්න වෙන්නේ benefits කියන එක. benefits. දැන් ඔයාලට මේ වගේ උත්තර එකපාරටම ගන්න අමාරු නම් මුලින්ම ලේසි ටික අරගෙන ඇවිල්ලා ඊට පස්සේ අමාරු ටිකට යන්න පුළුවන්. හරිද? Difficult to change all routines. The benefits of a healthy lifestyle are for everyone. හැමෝටම මොකද වෙන්නේ? are suitable for everyone. ගැළපෙනවා සුදුසු වෙනවා හැමෝටම. suitable. okay. are suitable for everyone. හැමෝටම මේවා සුදුසුයි ගැළපෙනවා. අන්තිම උත්තර දෙක තුන තියෙන්නේ. බලමු. මම ගත්තෙන් උත්තරේ suitable ගත්තනේ. හරි. තව උත්තර කිහිපයක් තියෙන්නේ. We must හිස්තනක් our bodies. හිස්තන harm. මොකක්ද දැනගන්නේ? අහිතකර දේවල් වලින්. We must from our bodies ගන්න බෑ. We must wide our bodies ගන්නත් බෑ. We must protect our bodies පුළුවන්. අන්න ඒක හරි. protect කියන එක. 12 වෙනි හිස්තනට අපි අපේ ශරීරය ආරක්ෂා කරගත යුතුයි. We must protect our bodies. අපි අපේ ශරීරය ආරක්ෂා කරගත යුතුයි. මොන වගේද? harm අහිතකර දේවල් වලින්. එතකොට එතන වෙතින් කියන අදහස ගන්නනේ. We must protect our bodies from harm. අන්න එතකොට ඒක ඍජුවම ගන්න පුළුවන්. වෙතින්. මේ අහිතකර දේවල් වලින්. from harm. අන්තිම උත්තර දෙක wide දෙක හරි 2 හරි ගන්න දෙන්නේ. from harm by making two choices ගන්න බෑ. by making two choices every day. එක complete sentence එකක් නෙමෙයි. wide කියලා ගත්තොත් පුළුල් කියන එකනේ. by making wide choices every day. අන්න ටිකක් පුළුල් විදිහට මේ choices තෝරා ගැනීම සිදු කිරීමෙන් අපිට පුළුවන් මේ අහිතකර දේවල් වලින් වැළකෙන්න. හරිද? white කියන උත්තරේ. පැහැදිලිද? ඔන්නතර ওই විදිහට අපි උත්තර ටික එකින් එකට අරගෙන ගියා. එක්ස්ට්‍රා වර්ඩ් එකනේ 2 කියන එක. හරිද? ඔන්න ටෙස්ට් නම්බර් 11 එකේදී අපි ওই විදිහට කල්පනාකාරීව ටිකක් හිමීට කලබල නොවි උත්තරෙන් උත්තරේ අරගෙන ඒක කන්ෆර්ම් කරගන්න ඕනේ. හරිද? හරි. අපි යනවා ඊළඟට next question එකට. ටෙස්ට් නම්බර් 2 එක. හරි. මේක ටිකක් වෙනස් ආකාරයක ප්‍රශ්නයක්. අපි වෙනදා දකින අර කන්ජක්ෂන් ස්වරූපේ ප්‍රශ්නයක් වගේ නෙමෙයි මේක. ප්‍රශ්න රටාවක්. හරි. මේකටත් ඔයාලට knowledge එක තියෙනවනේ උත්තරයක් හරියටම කන්ෆර්ම් කරලා හදාගන්න. අපි බලමු. හරි. මෙවැනි question එකක් past papers වලත් අපිට හම්බෙලා තියෙනවා. බලමු. complete the question. මේ ප්‍රශ්නය සම්පූර්ණ කරන්න කියන දැන් අපිට තියෙන මේ question mark එකක් දාලා පෙන්නන දාග. මේ ප්‍රශ්නේ ඉතුරු කොටස සම්පූර්ණ කරන්න තියෙන්නේ. complete the question to get the underline part. මේ යටින් ඉරියන්දි කොටස as the answer. ඒ කියන්නේ යටින් ඉරියන්දි කොටස උත්තරයක් එන විදිහට අපිට ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දැන් අපි මේ හිස්තනේ ප්‍රශ්නය අහුවෙන් පස්සේ අර යටින් ඉරියන්දි පදය ඒක උත්තරයක් විදිහට එළියට එන්න ඕනේ. හරිද? අපි පොඩ්ඩක් පළවෙනි උදාහරණය බලමුකෝ. The first one is done for you. හරි. පළවෙනි උදාහරණය මෙහෙම එකක් තියෙනවා. අහන ප්‍රශ්නේ තමයි මෙන්න මේක. Who was Isaac Newton? දැන් අතන උත්තරේ වෙන්නේ Isaac Newton කියන්නේ කවුද කියන එක උඩින් දීලා තිනවා. Isaac Newton was a brilliant English mathematician. අන්න ඒකේ උත්තරේ. Isaac Newton කියන්නේ කවුද කියන එක උත්තරේ අර යටින් ඉදිරියේ පද තියෙනවා. දැන් අපිට තියෙන්නේ ප්‍රශ්නේ හදන්න. ප්‍රශ්න හදන එකත් ලේසි නෑ හරියද? හරියට ඒක තෝරලා බේරලා ප්‍රශ්නේන ඒ ෆෝම් එකට ඒ අනුපිළිවෙලට හදන්න ඕන. නැත්තම් වර්ධිනවා. හරිද? මේකත් අපි ටෙන්සස් පාඩමේදී ඉගෙන ගන්න කොටසක්. ඒ ටෙන්සස් ටිකෙන් අපි ඒ ෆෝම් ටික හදාගෙන ඒකෙන් ප්‍රශ්නාර්ථ හදන විදිහ අපි එක්ස්ට්‍රා. දැන් මම එක ක්ලාස් එකක කරනකොට නම් මුලින්ම ඉගෙනුවා. ටෙන්සස් පාඩමේ ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් උගන්වලා ඊට පස්සේ ඒක හරහාම ක්වෙස්චන් ෆෝමේෂන් එකත් හදනවා. ඒකට එහෙම තමයි ඒක යන්නේ. හරිද? බලමු මේ එක්සැම්පල් එක හොඳට චෙක් කරගන්න. හරි. පළවෙනි එකේ බලන්න දැන් මේ යටින් ඉන්නේ කොටස කෙලින්ම ඉවත් වෙලා යනවා. ඒක අපි ක්වෙස්චන් එක නැවත අහන්නේ. ඉතිරි පද සෙට් එකෙන් තමයි අපි ක්වෙස්චන් එක හදන්න ඕනේ. පැහැදිලිද? මේ හැම එකෙහිමයි මෙන්න මේ අපි යටින් ඉරියන්දි ටික දැන් දෙවෙනි එකේ තියෙන on Christmas day. ඒක අපි අර ප්‍රශ්නේ හදන්නේ ඒ ටික භාවිතා කරන්නේ. ඒක උත්තරයට ගන්න ඕනේ. තුන්වෙනි එකේ at Cambridge University කියන එක අපි ඔකේ අර ප්‍රශ්නේ හදන්න යොදාගන්නේ. හතරවෙනි එකේ after seeing an apple fall එක අපි එකතු කරන්නේ. පස්වෙනි එකේ her main ambition was
to serve the poor and sick. හරිද? ඒකත් අපි අයින් කරගන්න. හරි. 6 වෙනි එකේ මොකද තියෙන්නේ? For many years. ඒකත් අපි අයින් කරගන්න. ඔය දැන් ඉතිරි වෙච්ච පද ටිකෙන් තමයි අපිට ওই question එක complete කරන්න තියෙන්නේ. බලමුකෝ. හරි. මේකෙදි මම ඔයාලට තවත් additional දෙයක් කියන්නම් අමතර දෙයක්. දැන් ඔය ඉතිරි වෙච්ච set එක තියෙනනේ. ඉතිරි වෙච්ච පද set එක. ඔය පද set වල අපි හොයන්න ඕනේ verb එක. ක්‍රියාපදේ අපිට ඕනේ මේ ප්‍රශ්නේ අහන්න. හරිද? ඒකනොත් ලේසින් වැඩේ තමයි ඔය ක්‍රියාපදවල බලන්න මොකක්ද? තියෙන්න ඕනේ helping verb එකක්. ඒ කියන්නේ උපකාරක ක්‍රියාපදයක්. මම මේකේ helping verb තියෙනවා ඒක වෙන පාටකින් රවුන්ඩ් කරන්නම්කෝ. උපකාරක ක්‍රියාපද. main verb එක හැර. දැන් මේ පළවෙනි එකේ උපකාරක ක්‍රියාපදයක් අපිට පේනවා verse කියන එක. lazy. ඒව තියෙනකොට lazy. දෙවෙනි එකෙත් අපිට උපකාරක ක්‍රියාපදයක් තියෙනවා verse කියන එක. lazy. තුන්වෙනි එකේ අපිට උපකාරක ක්‍රියාපදයක් දකින්න ලැබෙන්නේ තියෙන්නේ main verb එකක් ප්‍රධාන ක්‍රියාපදයක් studies. හතරවෙනි එකෙත් අපිට ප්‍රධාන ක්‍රියාපදයක් තමයි දකින්න ලැබෙන්නේ helping verb එකක් නෑ. පස්වෙනි එකෙත් අපිට පස්වෙනි එක අපිට දකින්න ලැබෙනවා helping verb එකක් lazy verse කියන එක තියෙනවා. හයවෙනි එකේ තියෙනෙත් main verb එකක්. හරි. මම ඔතනින් ඔයාලට මුලින්ම ඔය රවුන්ඩ් කරපු උත්තර දෙකක් තියෙනවා helping verb එකත් එක. අන්න ඒක මුලින්ම කරන දේ කියලා දෙන්න. හරි. අපිට මේ විදිහට helping verb එකක් එක ආවොතින් lazy අපිට තියෙන්නේ මුලින්ම ප්‍රශ්න පදේ අපිට මෙයාලා දීලා තිනවා. when කියන එක වගේ ප්‍රශ්න පදේ දීලා තියෙන්නේ. දැන් අපි අහන මේ on Christmas day කියන එකනේ. නත්තල් දිනතර. එයා ඉපදුනේ කවදද කියලා අහන්න තියෙන්නේ. He was born on Christmas day. ඔහු ඉපදුනේ නත්තල් දවසේ. දැන් අපි ප්‍රශ්නයක් අහනවා. ඔහු ඉපදුනේ කවදද කියලා. උත්තරය තමයි නත්තල් දවසේ. හරිද? දැන් ඔහු ඉපදුනේ කවදද කියන එක අහන්න මුලින්ම අපි කරන වැඩේ තමයි when කියන ප්‍රශ්න පදේ දුන්නෙන් පස්සේ ඊළඟට තෝරගන්න ඕනේ මොකද්ද? දැන් අපි උඩ එකේ උත්තරේ බලලා බලන්න. ඌ කියන ප්‍රශ්න පදය දීලා ඊළඟට එකතු කරලා තියෙන උපකාරක ක්‍රියාපදේ. එහෙනම් ඊළඟට අපි තෝරගන්නවා when කියන එකෙන් පස්සේ මේකෙත් when verse. හරිද? ඔන්න පළවෙනි අවස්ථාව. when verse ඊට පස්සේ මොකද කරන්නේ? ඊළඟට බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. when was මේ උඩ එකේ බලන්න who was Isaac Newton. ඒතර Isaac Newton කියන්නේ මේ noun එක. ඒක pronoun එකක් වෙන්නත් පුළුවන්. noun එකක් වෙන්නත් පුළුවන්. සර්වනාමයක් හෝ නාමපදයක් වෙන්න පුළුවන්. ඒතර මෙන්න මේ උපකාරක ක්‍රියාපදයෙන් පස්සේ අපි කෙලින්ම දාන්නේ noun එක. ඊට පස්සේ තවත් වාක්‍ය කන්ටිනියු වෙනවා නම් එතනින් එහා පැත්තේ තියෙන පද ටික එකතු කරගෙන යන්න ඕනේ ගැළපෙන විදියට. දැන් මේක නම් lazy who was Isaac Newton. එහෙනම් මේකෙත් බලන්න when was උපකාරක ක්‍රියාපදයක් ගත්ත noun එක හෝ pronoun එක check කරලා ගන්න. මේකේ noun එක නෙමෙයි pronoun එක තියෙන්නේ he කියන එක. අපි ඒක එතනට ගත්තා. when was he? හරිද? ඊළඟ පදේ. when was he? හරි. දැන් ඊටු ටික. ඊට පස්සේ තියෙන්නේ born. අන්න verb එක ඊටු ටික. අපි ඒක එතනට එකතු කරනවා. when was he born? ඔන්න උත්තරේ. when was he born? උත්තරේ නෝ he was born on Christmas day. හරිද? මේකේ ආයි question mark එකක් දාන්න ඕනේ. මොකද මේ ඔය පේලිය අවසානයේ question එකක් දාපු නිසා ආයි born එකෙන් පස්සේ එහා පැත්තට question mark එකක් දාන්න අවශ්‍ය නැහැ. දැන් මත් ගැටලුවක් නැහැ. හරිද? when was he born? හරිද? හරි. අපි යනවා ඊට පස්සේ පස්වෙනි එකට. හරි. පස්වෙනි එකත් ඒ වගේම කරන්නේ. හරි. ඒකත් අපි ඒ වගේම කරගමු. උපකාර ක්‍රියාපදේ ගන්න what was දැන් බලන්න noun එකක් හෝ pronoun එකක් තියෙද කියලා. මේ තියෙන්නේ what was her. මේක අපි her කියන එක විතරක් නෙමෙයි අපි ගන්න ඔය ඊටු සෙට් එකම එකට ගන්න පුළුවන්. හරිද? කොහොමද ඊළඟට එන්නේ ටික තමයි what was her main ambition. ඒ ටික ඊළඟට එකතු කරනවා. ඒක අර අනුපිළිවෙල තමයි වැදගත්. what was ඊට පස්සේ her what was her ඊටු ටික main ambition. හරිද? what was her main ambition? මොකද්ද ඇයගේ ප්‍රධාන අභිලාෂය? උත්තරේ දීලා තිනවා her main ambition was to serve the poor and the sick. සේවය කරන එක දුප්පත් අයට සහ අසනීප අයට. හරිද? ඔන්න ඒ උත්තර දෙක ලේසි. what was her main ambition? හරිද? ඊළඟ වැඩේ. ඔන්න ඊළඟට තමයි ඊළඟ උත්තර තමයි කල්පනාකාරීව ගන්නනේ. හැබැයි ඒකත් එකම ෆෝම් එකකින් තියෙන්නේ. ඔක්කොම තියෙන්නේ හරිද? simple tense එක භාවිතයෙන් ක්‍රියාපද ටික. ඒ නිසා ටිකක් ලේසි එක තෝරගන්න එක. හරි. පළවෙනි අවස්ථාව තියෙන්නේ studies කියන එකනේ. මේක main verb එකක්. දැන් studies කියන එකේ උපකාරක ක්‍රියාපද නැහැ. හැබැයි අපි උපකාරක ක්‍රියාපද හදාගන්න වෙනවා. studies කියන එක අපි ඔහම හම්බුනාම ඕක තියෙන්නේ present form එකෙන් verb එක. හරිද? present simple tense.
දැන් මේ ස්ටඩීස් කියන එක අපිට ඕක කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. හරිද? භාෂාවේ ස්ටඩීස් කියන එක මෙන්න මේ විදිහට. හරිද? මම ඒක මෙතන බෙදලා පෙන්නන්නම්. හරි. මේ ස්ටඩීස් කියන එකේ ඉන්ෆිනිටිව් ෆෝම් එක මුලින්ම කඩා ගන්නවා ස්ටඩි කියලා. දැන් ඒකත් එක්ක වර්තමාන කාලේ මේ verb එකේ අවස්ථාව විදිහට present singular form එක අපි ගන්නේ do does වලින්. present tense එක අපි තෝරගන්නේ එහෙමයි. do does වලින් අපි මේක තෝරගන්නේ studies නිසා does කියන එක. අගට es එන එක. එතකොට මේක දෙකට බෙදෙන අවස්ථාව තමයි does study. හරිද? ඒක වර්තමාන කාලෙන් තියෙන්නේ. ඊළඟ දෙකේම තියෙන discovered කියන ප්‍රධාන ක්‍රියාපදයයි lived කියන ප්‍රධාන ක්‍රියාපදයයි. ওই දෙකම තියෙන්නේ past tense එකෙන්. එතකොට අපි ඕක බෙදා ගන්න මෙන්න මෙහෙම. හරිද? discovered කියන එකත් අපිට ඔයක බෙදා ගන්න පුළුවන්. හරි. මේක අතීත කාලයෙන් තියෙන නිසා අපිට මේක ගන්න වෙන්නේ කොහොමද? ඔය do does did. හරිද? එතකොට මේක යන්නේ past tense එක නිසා did එකට. හරිද? මේකත් අර වගේම කොටස් දෙකකට. මේ හැම verb එකම අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එතකොට මේක past form එකෙන් යනකොට අපි ගන්නේ did කියන එකත් එක. did එක දාපු ගමන් මොකද වෙන්නේ? main verb එක infinitive එකක් බවට පත් වෙනවා. මොකද did එකෙන් අතීතයට ආපු නිසා. එතකොට did discover කියලා තමයි උත්තරේ හැදෙන්න ඕනේ. මුලින්ම ওই දෙක එළියට ගන්න ඕනේ. හරිද? කල්පනාකාරීව ගන්න. studies කියන එකයි එහෙම උනේ. studies තියෙන වර්තමාන කාල present verb එකක්. හරිද? එතකොට ඒකදී යන්නේ do හරි does හරි. do ගන්නේ ඔතන study තිබ්බොතින් do study කියලාමයි එන්නේ. studies නිසා තමයි does study උනේ. ඔතන තිබ්බොතින් PLAYS plays කියලා තිබ්බොතින් එතන එන්නේ does play කියලා. PLAY තිබ්බොතින් do play ඉන්නේ. හරිද? ඊළඟ පදේ lived නේ. ඕකත් අපි හදමුකෝ. lived. මේකත් එලෙසමයි. අර විදිහට අපිට කොටස් දෙකකට verb එක ඇතුලේ තියෙන කඩා ගන්න පුළුවන්. එතකොට අපිට මේ ෆෝම් එක එනවා මෙන්න මෙහෙම. lived කියන එක මුලින්ම do කියන එකෙන් sorry did කියන එකෙන් එන අතීත කාල නිසා අතීත කාලයට යවපු නිසා did එකෙන් live කියන එක infinitive බවට පත් වෙනවා. ක්‍රියාපදයේ මුල් ස්වරූපය live. did live. දැන් හදන්න පුළුවන්. දැන් අර ෆෝම් එකමයි ප්‍රශ්න පදයේ දීලා දෙන where හරි. ඒකෙන් පස්සේ අපි තෝරන්නේ මොකද්ද? helping verb උපකාර ක්‍රියාපද අපි හැදුවා දැන්. තිබ්බේ නැහැ අපි studies කියන එකෙන් එළියට ගත්තා. does කියන එක. ඒකෙන් පස්සේ අපි දාන්නේ මොකද්ද? study කියන එක නෙමෙයි. හොයාගන්න noun එක හෝ pronoun එක. මෙතන දෙමු he කියන එක. where does he? එහෙනම් ඊට පස්සේ ගන්න he කියන එක. where does he? දැන් ගන්න අර ක්‍රියාපදේ ඉතුරු කොටස. ප්‍රධාන ක්‍රියාපදේ. where does he study? complete නේද? එච්චරනේ ගන්න තියෙන්නේ. අනිත් එක at Cambridge University කියන උත්තරේ. දැන් ඕක අපි ප්‍රශ්නේ හරියට අහුවනම් උත්තරෙත් හරියට එන්න ඕනේ. where does he study? ඔහු ඉගෙන ගන්නේ කොහෙද? උත්තරේ දෙනවා he studies at Cambridge University. අන්න. ප්‍රශ්නේ උත්තරේ දෙකම complete. හරි නේද? කිසිම ප්‍රශ්නයක් නැහැ. next one අංක 4. Newton discovered the laws of gravity. එයා ගුරුත්වාකර්ෂණය හොයාගත්ත කියලා කියන්නේ නීතිය after seeing an apple fall. apple ගෙඩියක් බිමට වැටෙනන් පස්සේ. හරිද? දැකීමෙන් පසුව. දැන් අපි මේක ප්‍රශ්න පදයක් අහන්නේ how හොයාගන්න main verb එක කොටස් දෙකකට කඩාගත්ත discovered කියන එක how did. හරිද? උපකාරක අපි වෙන මේ වෙන් කරලා ගත්තා how did. ඊට පස්සේ ගන්න මොකද්ද? noun form එක. Newton කියලා නමක් තියෙනවා. අපි ඒක ගමු. how did Newton. දැන් ගන්න ක්‍රියාපද ඉතුරු කොටස how did Newton discover. කොහොමද නිව්ටන් ගවේෂණය කරේ? discover. ඒක ගත්තෙන් පස්සේ ඉතුරු කොටස් ටික ওই වාක්‍යයට දාලා කම්ප්ලීට් කරන්න. how did Newton discover the laws of gravity? ඒ ටික එහෙම වෙනවා. the laws of gravity. හරිද? ඒකත් කම්ප්ලීට්. how did Newton discover the laws of gravity? last one. he lived in London for many years. ඔහු ලන්ඩන් වල බොහෝ කාලයක් ජීවත් වුණා. ඒතර for how long කොච්චර කාලයක් ජීවත් වුණාද කියලා අහන්නේ. for how long ගන්න අර lived කියන එක දෙකට බෙදාගත්ත එකේ මුල් අවස්ථාව. how long did දැන් ගන්න මොකද්ද? මුල ඉන්න pronoun verb එක sorry pronoun එක he කියන එක. for how long did he ඊට පස්සේ අර lived කියන එක දෙකට බෙදුවෙන් පස්සේ did එකක් අනිත් එක live ඒ ප්‍රධාන ක්‍රියාපදේ ගන්න. how long did he live ඉතුරු ටික එකතු කරන්න in London. ප්‍රශ්නේ හරියට අහුණා උත්තරේ complete වෙලා තියෙන්නේ. how long did he live London? did he live in London? හරිද? එතකොට අපි උත්තරේ ගන්න තියෙනවා for many මේ he lived in London for many years. හරිද? ඕකේ. ඔන්න මේ වගේ ප්‍රශ්නයකට උත්තර හොයන විදිය. මේවත් ඉගෙන ගන්න ඕනේ.
හරිද? පාස් පේපර්ස් ආකෘතියේ තියෙන ප්‍රශ්න. හරි නේද? හොඳයි. ඔන්න මේ නෝට් එකත් හදාගෙන ඉගෙන ගන්න. එතකොට හරි. අපි ඊළඟට යනවා ටෙස්ට් නම්බර් 13 වලට ප්‍රශ්න අංක 13. හරි. ප්‍රශ්න අංක 13 තියෙන්නේ vocabulary question එකක්. අපි හොඳට කියවලා තේරුම් අරගෙන වචන ටිකත් අල්ලගෙන උත්තර හොයන්න. ඒ වගේම reading question එකක් විතර අපිට මේක හොඳ අවබෝධාත්මකව කියවා ගන්න ඕනේ. හරි. අපි බලමු. මේකෙත් මෙහෙමයි. මේ question එකත් අපිට exam එකේදී මේ වගේම ලැබෙනවා. read the following extract. මේ පල්ලෙහා තියෙන මේ විස්තර කියවනලු උපුටා ගැනීම and match them with the headings. ඒවා අදාළ මේ ශීර්ෂ පාඩයෙන් ගලපන්න තියෙන given below. write the relevant letter of the heading. අදාළ heading එකේ මාතෘකාවේ නිවැරදි අක්ෂරය ලියන්න ඕනේ in the box given against each extract. එකෙක් මේ උපුටා ගැනීම ඉස්සරහින් දීපු කොටුව තුළ ඒ අදාළ අක්ෂර ලියන්න තියෙනවා. හරි. ලේසි වැඩක්. there is one extra heading. අමතර heading එකකුත් දීලා තියෙනවා කියලා කියනවා. හරි. අපි පොඩ්ඩක් මේ දීලා තියෙන මේ headings ටික කියවලා බලමු. warning sign. එතකොට මම warning එකක් දෙනවා. කල් තියාම අවදානම් කියලා sign එකක් සලකුණක් දෙනවා. හරිද? warning එකක්. හරිද? invitation card එකක් තියෙන B එකේ. C එකේ sport news එකක් තියෙනවා. හරි. D එකේ instruction manual එකක් තියෙනවා. උපදේශ පත්‍රිකාවක් තියෙනවා. අන්න. මේ E අකුර තමයි ඔයාලට ටිකක් ආගන්තුක උත්තරයක් වෙන්නේ. හරි අපි එක පොඩ්ඩක් තියාගමු. ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේ හරිද? නිවේදනයක්. හරිද? පත්‍රිකාවක් පළ කිරීමක් වෙළඳ දැන්වීමක් වගේ. ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. හරි. මේ ඔබිචුවරි කියන එක ඔයාලත් සමහර විට අලුත් වචනයක් වෙන්න පුළුවන්. හරිද? මම මේක තේරුම අදාළ තැනදී කියන්නම්. මම මේක දැනට පොඩ්ඩක් කොටු කරලා තියන්න. දැන් ඔයාලට විභාගෙත් මේ වගේ වැඩක් වෙන්න පුළුවන්. සමහර උත්තර හොඳටම දන්නේවා. සමහර උත්තර ඉංග්‍රීසියෙන් කියවලා තේරුම දන්න. හැබැයි සිංහලෙන් තේරුම කියන්න තියෙනවා. හැබැයි ඔයාලට උත්තරෙත් එක්ක මැච් කරගන්න පුළුවන්. හැබැයි මේ වගේ ඔබිචුවරි වගේ වචනයක් ආවොත් ඒක කර කියාගන්න දෙයක් නෑ. අහලවත් නෑ, දැකලත් නෑ, දන්නෙත් නෑ. එතකොට ගෙසින් එකකට තමයි යන්නේ. හරිද? එතකොට විභාගෙත් ඔය වගේ වැඩක් වුණොත් අවුලක් නෑ. ඒක වෙනම කොටු කරලා පැත්තකින් තියාගෙන තියෙන උත්තර ටිකත් එක්ක මුලින්ම උත්තරේ හදාගෙන ඉන්න. හරිද? අර ඕක මැද්දට මේ ඔබිචුවරි කියන එකක් දාගෙන ඒක උඩින් ඉඳන් පල්ලෙහාට ගලප යන්න එපා. හරිද? ඒක අපි අන්තිමට බලමු. දන්න ටිකත් එක්ක කරන් යන්න තියෙන්නේ. හරිද? මම ඒක තේරුම කියන්නේ නැතුව ඔයාලට මේ විදිහට කියලා දෙන්න හැදුවේ. බලමු. දැන් මේක උනත් මෙන්න මේ එක්ස්ට්‍රැක්ට්ස් ටික නැත්නම් මේ උපුටා ගැනීම ටික කියනකොට මේ සම්පූර්ණ වාක්‍යයේ තියෙන හැම වචනයක් ගානෙම දැනගැනීමට අවශ්‍ය වෙන්නේ නැත. දන්නවනම් හරිම ලේසි. මං කියන්නේ එහෙම දන්නේ නැත්නම් ඒ හැම වර්ඩ් එකක්ම දැනගෙන උත්තරේ හොයන්න ඕනේ නැහැ. ඕක ඇතුළේ තියෙන ලේසි වචනයක් දෙකක් අල්ලගෙන අපිට උත්තරේ හොයන්න පුළුවන්. මම මේකන ටිකක් අමාරුවෙන් මේ පේපර් එක කරගන්න ළමයින්ට. හරිද? ඔය පොඩි උපක්‍රම තියෙනවා. නැතුවා මේක දැක ගමු අප්පා ලොකු ඉංග්‍රීසි වචන සෙට් එකක් මම නම් දන්නේ. හරිද? ටිකක් හෙමින් කියවල උත්තරයක් තෝරලා නිකන් ඉන්න. එහෙම නෙමෙයි. මේක කරන්න ඕනේ සිස්ටම් එකක් තියෙනවා. ඒකට අනුකූලව ඔයා කියවනකොට දන්න වචනයක් දෙකක් එයි. ඒකත් එක්ක අර ප්‍රධාන හෙඩින් එක ගලප ගන්න පුළුවන්. හරිද? නැතුව අර සම්පූර්ණ සෙන්ටෙන්ස් එකම කියලා ඉවරලා හුස්මක් අරගෙන දැන් තේරුමක් මතක නැහැ කියව එකක් මතක නැහැ ඊට පස්සේ මොකද කරන්නේ? නිකන් ගැලපෙන උත්තරයක් දාලා නිකන් යනවා. අන්තිමට අර හොඳම දන්නේ කෙනෙක් පටලවාගෙන ඒ උත්තරෙත් නැහැ යට උත්තරෙත් නැහැ ලකුණු දෙකක් තුනක් නිකන්ම අයින් වෙන යනවා. හරිද? මේක ලකුණු පහේ ප්‍රශ්න මේ වගේ. හරිද? ලේසියෙන්ම ගන්න ඕන ලකුණු ටික. හරි. අපි කියවල බලමු. The school annual cricket encounter. annual cricket. ඕකෙන් අපිට නිකන් දැන් නිශ්චිත කරන්න පුළුවන් sport news එකක් කියලා. නිකන් ඔලුවට එන වචන. හරිද? බලමු. The school annual cricket encounter concluded yesterday with a thrilling victory for the home team. හරිද? The captain scored a brilliant century in the final over. ඔන්න අවසාන ඕවරේත් හොඳ සෙන්චරියක් ගැහුවා කියලා කියන්නේ. ඒතර ওই ටික අර සාධනීය මට්ටමින් කියවන පස්සේ තේරෙනවා මේක ස්පෝර්ට් නිවුස් එකක් කියලා. වෙන එකකට යන්නේ නැතුව. හරිද? ක්‍රීඩා නිවුස් එකක්. එතකොට ඒක අර සම්පූර්ණ අපි සෙන්ටෙන්ස් එකේම තේරුම ගත්තේ නැතුව උනත් අපිට උත්තර තෝරන්න පුළුවන්. පැහැදිලිද? හරි. මම මේක පැහැදිලි කරා ඒ විදිහට. next one. දෙක. Are you looking for the perfect smartphone? උන් ස්මාර්ට්ෆෝන් එකක් ගැන කියන්නේ the new X Pro features a 50 MP camera and long lasting battery life. Visit our store now for 20% discount. ඔය මොකද්ද? වෙළඳ දැන්වීම. කිසිම තර්කයක් නැහැ. කෙලින්ම ගන්න පුළුවන් F කියන එක. හරිද? දැන් මේ වගේ උත්තර ලේසියෙන් ගන්න පුළුවන්. හරිද? Okay. Next one. Danger. Danger කියන එකෙන්ම උත්තරේ ගන්නත් පුළුවන්. warning sign කියන එක. හරිද? තව පොඩක් කියවන්න ඕනේ. high voltage area. අධි බලති area එකක්. විදුලි බලති area එකක්. Do not enter this zone. මේකට ඇතුළු වෙන්න එපා without authorized permission. බලයලත්
හරිද? අධිකාරියකින් permission නැතුව. and protective gear. හරිද? protective gear. okay? ආරක්ෂිත විධිවිධානමනි. keep away from the fence. වැටෙන් ඉවත් වෙලා ඉන්න all the times. ඔය මොකක්ද තියෙන්නේ? අනිවාර්යෙන්ම warning sign එකක් තියෙන්නේ. අවදානම් ගැන කියලා තියෙන sign එකක්. ඒ උත්තරේ. next one. The principal and the staff of St. Mary's College cordially invite ගෞරවණීය invitation එකක් තමයි හරිද? to the annual prize giving ceremony on Friday the 10th of April to 2 pm. B උත්තරේ. සරලව ගන්න පුළුවන් හරිද? B. last one. උත්තර දෙකයි තියෙන එක්කෝ අර ඔබිචුවරි කියන උත්තරේ නැත්නම් instruction manual දැක්කද? අර උත්තර ටික තෝරගාම පස්සේ අන්තිමට වැරදුනත් වර්ධින එකයි. දැක්කද? එක්කෝ අර ඔබිචුවරි කියන වචනේ දන්නේ නැති නිසා නැත්නම් වැරදි වෙලා instruction manual කියලා එක තෝරපු නිසා. එතකොට සම්භාවිතාව පහෙන් එකයි වර්ධින තියෙන්නේ. අර මුලින්දම අර ඔබිචුවරි කියන එකත් එක්ක තර්ක කරාම නම් ඔයා ඒක කොහේ හරි දානවා. දැන් මෙහෙම ආවෙන් පස්සේ දන්න උත්තර ටික අරගෙන ඉවරයි. අන්තිමට වැරදුනොත් වර්ධින්නේ එක උත්තරය. අවුලක් නෑනේ. පහෙන් හතරක් නෙමෙයි ලකුණු. අර වර්ධින එක කොහොමත් අවුලක් නෑ වැරදිද ගියත් එක ලකුණයි මිස් වෙන්නේ හතරක් නෑ ඉලති. හරිද? ඒ නිසා ඒ වගේ කරන්න අර නොදන්න වචන යන්නගෙන උත්තර පුරවන්න යන්න එපමුණින්ම. හරි. මේක තියෙනවා gently insert the SIM card into the slot provided. ඔන්න SIM card එකක් දානගෙන ෆෝන් එකේ අදාළ slot එකට SIM 1 එකට SIM 2 එකට හරි. හරිද? long press දිගටම ඔබන් ඉන්න the power button for 3 seconds. තප්පර 3ක් until the logo appears. ඒ logo එක එනකන් ඔබන් ඉන්න කෙනෝ on the screen to start the device. device එක පටන් ගන්න. ඔය මොකක්ද තියෙන්නේ? උපදේශ පත්‍රිකාවක තියෙන දෙයක්. අනිවාර්යයෙන්ම D වෙන්න ඕනේ. ඒකට අපිට ඔබචුවර කියන එක තේරුම දන්නේ වුණත් නැතුණත් ඒක වැඩක් නැහැ. අපි D කියන උත්තරේ තොරනවා අනිවාර්යයෙන්ම අපිට ඒක ෂුවර් නිසා. D. පැහැදිලිද? දැන් අපි පොඩ්ඩක් ওই ඔබිචුවරි කෙනෙක් මම තේරුම කිව්වොත් ඒක තේරුම තමයි මරණ දැන්වීම. එතකොට ওই පහටම අදාළ නැති උත්තරයක් ඒක. දැන් අර ළමයි ඕක අර නොදන්න නිසාම ඕක උත්තරේ අරගෙන අල්ලගෙන ඉදියොත් ඕක කොහේ හරි දානවා. මොකද ඔයාලට හිතෙනවා මේ ඔබිචුවරි කියන වර්ඩ් එක තමයි මෙතන හැංගිලා තියෙන වර්ඩ් එක. මේක එන්න පුළුවන්. එහෙම හිතලා ගෙස් කළ උත්තර දානවා. අන්තිමට ඒ උත්තරෙත් වැරදි අනිත් එකත් වැරදි. දෙකක් යනවා. අපරාධය. හරිද? ඒ නිසා මෙතන කල්පනාකාරී වෙන දන්න උත්තර සෙට් එකත් එක්ක හොඳටම උත්තර ටික ලියලා අන්තිම නොදන්න ටික ඉතුරු කරගෙන ඒකත් එක්ක ගන්න. ඒකට රිස්ක් එක අඩුයි. අවදානම අඩුයි. සම්භාවිතාව පහින් එකයි නැත්නම් පහින් දෙකයි වර්ධින තියෙන්නේ. අර උත්තර ටික ෂුවර්. හරිද? ඕකේ. ඔන්න මම ටෙස්ට් නම්බර් 13 එකත් අවසන් කරා. අපි ඊළඟට එනවා ටෙස්ට් නම්බර් 14 එකට. හරි. මම ටෙස්ට් නම්බර් 14 එක කතා කරන්න කලින් ටෙස්ට් නම්බර් 14 අපිට ප්‍රශ්න දෙකක් තියෙනවා. රාජකාරී ලිපියයි chart එකේ කතා කරනවා. හරි. ඒ දෙක අපි අවසානට සාකච්ඡා කරමු. මම දැන් අර කොහොමත් අර රීඩින් ක්වෙස්චන් ටිකත් එක්ක ආපු නිසා අපි ටෙස්ට් නම්බර් 15 එකෙන් එන ඒ පැරග්‍රාෆ් එකක් කියවලා ඒ ඇසුරින් අහන ප්‍රශ්න වලට අපි උත්තර හොයාගෙන යමු. එතකොට ලේසි. එතකොට අපිට අවසාන වශයෙන් තියෙන අර chart එකයි letter එකයි ලියන්න විතරයි. අපි එහෙම කරමු. එතකොට හරිනේ නේ? හොඳයි. එන්න ටෙස්ට් නම්බර් 15 එකට. හරි. මෙවැනිම ක්වෙස්චන් එකක් O level paper එකත් ඔයාලට ටෙස්ට් නම්බර් 15 එකට හම්බුනවා. මේ තියෙන පෙරහරුවක්. හරිද? මේ ක්වෙස්චන් කරන එක හොඳයි. ඩිස්කෂන් එකකට හෝ සම්බන්ධ වෙලා මේක අහගෙන ඉගෙන ගන්නවා කියන එක ඔයාලට මතක් වෙනකොට ගිහිල්ලා කරන්න ඕන දේ. එක්සෑම් එකේදී. හරිද? මේ උපදේශ ටික ක්වෙස්චන් එකෙන් ක්වෙස්චන් එකට දෙන මේ ඩීටේල්ස් එක ගොඩක් වැදගත් වෙනවා ඔයාලට. හරි. අපි බලමු. read the following text and answer the question given below. මේ පාඩේ කියවා පහලින් අහන ප්‍රශ්නට අපිට උත්තර ලියන්න තියෙන්නේ. හරි. බලමු. හරි. මේක නම් අපි දීලා තියෙන පැරග්‍රාෆ් එකට අනුව මේක දීලා තියෙන්නේ මේ රයිට් සහෝදරය ගැන. දන්නවනේ. ගුවන් යානය හොයාගෙන ඒ නිපැයුම කරපු දෙන්න. රයිට් සහෝදරයෝ. හරිද? ඕවිල් and විල්බර්. හරිද? ඒ දැනගෙන විස්තරයක් තියෙනවා. questions ටික බලුවොත් අපිට මේක මේ ටෙස්ට් නම්බර් 15 එකේ question එක හරි යටින් ඉරිදෙන ප්‍රශ්න පහක් වගේ නෙමෙයි දෙන්නේ. හරිද? ලියන ප්‍රශ්න පහක් විදිහට වගේ නෙමෙයි දෙන්නේ. විවිධ ස්වරූප වලින් අහනවා. බලන්න මේක අහලා තියෙන පළවෙනි question එක. පළවෙනි එකේ තියෙන state whether the following statements are true or false. හරිනම් ටික් මාක් එක දාන්න තියෙන අදාළ කොටුව. ඒ කියන්නේ ඒ වාක්‍ය නිවැරදි නම් true කියන පැත්තේ හරියක් දැම්මා. වැරදි නම් වැරදි කියන පැත්තේ හරියක් දාන්න තියෙනවා. ප්‍රශ්න අංක 2 3 4 තියෙන underline the correct question. sorry. ප්‍රශ්න අංක 2යි 3යි තියෙන්නේ යටින් ඉරියන් දෙන ප්‍රශ්න දෙකක්. ප්‍රශ්න අංක 4 මෙන් කරනවා they කියන pronoun එකකින් මොකක්ද අහන refer කරන්නේ? නිරූපණය කරන්න. ඒක හොයලා ලියන්න ඕනේ. ප්‍රශ්න අංක 5 underline questions දෙකක් නැවත දීලා තිනවා. impossible කියන එකට වඩාත් ආසන තේරුම හොයන්න ඕනේ ඡේදින්. improve කියන එකට වඩාත් ආසන තේරුම හොයන්න ඕනේ paragraph එකෙන්. හරි. මේකදී අපි මුලින්ම මම මෙහෙම වැඩක් කරන්න. මේ දීලා දෙන paragraph එක පොඩ්ඩක් අර
උඩින් වගේ කියවන ගමන් තේරුමත් අවශ්‍ය නැති පැහැදිලි කරගෙන යන්න. අපි ඊට පස්සේ ප්‍රශ්නත් එක්ක තර්ක කරලා උත්තරේ ගමු. හරි. Over 100 years ago, the Wright brothers, Wright සහෝදරයෝ, Orville and Wilbur dreamed of building a machine that could fly. එයාලා සිහින දැක්කලු පියාසර කරන්න පුළුවන් මැෂින් එකක් හදන්න. At that time, most people thought human flight was impossible. මේ මිනිසුන්ගේ මේ ගුවන් ගමන් ඉතාම ඉම්පොසිබල් විය නොහැකි දෙයක් කියලා. දැන් අපිට උනත් ඒ කාලේ හිතෙන්න පුළුවන්. දැන් කුරුල්ල උඩින් පියාඹන මිනිස්සෙකුට උඩින් පියාඹන බෑනේ. ඒක විය නොහැකි දෙයක්. හැබැයි ඒක මේ පොසිටිව් පැත්තෙන් හිතලා කෙරුවේ කොහොමද? ගුවන් යානයක් හැදුවා. දැන් අපිට ඕන මිනිස්සෙක්ට පුළුවන් ගුවන් යානයක නැගලා ගුවන්ගත වෙලා පියාසර කරලා යන්න. අන්න ඒක පොසිබල් කරපු විදිය. හැබැයි ඒ කාලේ මිනිස්සු හිතුවේ මොකද්ද? ඒ පියාසර කරන එක මිනිසුන්ට කළ නොහැක්කක් කියලා. ඉම්පොසිබල්. විය නොහැක්කක්, කළ නොහැක්කක් කියන එක. The brothers own a bicycle shop in Ohio. හරි. bicycle එකක් යාළුවා ගාව තියෙනවා කියනවා. Where they use their mechanical skill to design gliders. හරිද? අපිට ඒ වගේ විස්තරයක් කියනවා යාළුවා. mechanical skill එක use කරලා ඒ දේවල් කරනවා කියනවා. They. අන්න මෙතන අපිට pronoun එකක් නෝ they කියලා. They spend years ඔවුන් ගත කළ අවුරුදු ගණනාවක් study අධ්‍යයනය කරමින් how birds fly කොහොමද කුරුල්ල පියාසර කරන්නේ කියලා and how wind සහ කොහොමද මේ සුළඟ affect wings මේ වරල් වලට නැත්නම් මේ තින තටු වලට බලපාන්නේ කියලා. හරිද? එතකොට අපිට මෙන්න මේ they කියන pronoun එකෙන් කියවෙන්නේ කවුරුන් කියලාද ගැන වෙනම අහන මෙන්න මේ question එකෙන් අපිට එක හම්බුණා. මේ තියෙන අංක 4. What does the following word in passage refer for? they කියන එක in paragraph number 1 පළවෙනි paragraph එකේ line 4 එකේ. හතරවෙනි පේලේ හරිනේ. 1 2 3 4. sorry මේක නම් තියෙන තුන්වෙනි එකේ ඒක අර මම අර ටයිප් කරලා ගන්නකොට ඒක තුන්වෙනි පෙළට ටයිප් කරලා තියෙන්නේ. හතරවෙනි එකට තමයි එන්න ඕනේ question එකට අනුකූලව. හරිද? හරි. they කියන මේ word එකෙන් කවුරුන් ගැන දාන්න කියවෙන්නේ refer කරන්නේ නිරූපණය කරන්නේ. කවුද මේ they කියන්නේ? they spend years. කවුද එහෙනම් මේ දේවල් අධ්‍යයනය කරේ? වෙන කවුරුත් ගැන කිව්වේ නැහැ. අර right සහෝදරය ගැන කියන්නේ. එතකොට අපිට උත්තරයට ගන්න පුළුවන් මේ they කියන එකෙන් අදහස් කරන්නේ Wright brothers. නැත්නම් අපිට ගන්න පුළුවන් Orville and Wilbur කියලා. දෙකෙන් ඕන එකක්. අපි ගන්න Wright brothers කියලා ලියමු. ඒක අපිට කෙලින්ම ලියන්න පුළුවන් උත්තරයක්. දැක්කද? The Wright brothers. එහෙම නේද තිබුණේ? ඔව්, The Wright brothers. The Wright brothers. මොන මම එක තිබ්බ විදියටම උපුටා ගත්තා. Wright සහෝදරයෝ. හරිද? The Wright brothers. හරි. අපි ඉස්සරහට කියවන් යමු. ඊළඟට in December 1903 නැත්නම් 1903 හරිද? 1903 දී at Kitty Hawk හරිද? Kitty Hawk හිදී North Carolina they were ready. ඔවුන් සූදානම් වුණා කියලා කියනවා. their aircraft named the එයාලගේ aircraft එක මේ ගුවන් යානේ නම් කරේ කොහොමද? Wright Flyer කියලා. was made of wood and fabric. wood වලින් ලී වලින් fabric වලින් තමයි ඒක හදලා තියෙන්නේ. Orville took the first flight. Orville කියන සහෝදරයා තමයි මුලින්ම ඒක ගුවන්ගත වුණේ. which lasted ඒක මෙච්චර කල් ගත වුණා only 12 second. උඩ ගුවනේ තිබ්බේ තප්පර 12 පමණයි and covered එකෙන් cover කරා 120 feet. අඩි 120ක් පමණ උඩට ඒක ගියා කියලා කියනවා. It was the first powered. ඊට පස්සේ කියනවා it was the first powered and controlled flight in history. ඉතිහාසයේ ඒකලු පළවෙනිටම බලගන්වෙච්ච පාලනය කරපු ෆ්ලයිට් එක ගුවන් යානය. මොකක්ද අර Wright Flyer කියන ගුවන් යානය. හරිද? although it was short distance එක කෙටි දුරක් ගියත් it changed the world forever. ඒ මගින් තමයි මේ ඔක්කොම වෙනස් බවට පත් වුනේ. හරිද? later පසුව they improved ඒක වර්ධනය කරා කියනවා, දියුණු කරා කියනවා. their designs to stay in the air longer. මේ වාතාශ්‍රය වැඩිපුර වෙලාවක් එකේ තිබෙන්න දියුණු කරා කියලා කියනවා. sadly අවාසනාවන්ත ලෙස නැත්නම් දුක්බර ලෙස Wilbur කියන සහෝදරයා died. මිය ගියා කියනවා in 1912 1912 දී. but Orville නමුත් අනිත් සහෝදරයා Orville lived to see the age of jet engines. එයා jet engine දකින අවස්ථාව දක්වා ඒ යුගය දක්වා ජීවත් වුණා කියලා කියනවා. their hard work
ඔවුන්ගේ මේ මහන්සිලා වැඩ කරපු එක true ඔප්පු කළා that with determination දැඩි අධිෂ්ඨානයෙන් even the wildest dreams මේ යාළ ගාව තිබ්බ මේ සිහින හරිද can take flight පියාසර කිරීමක් දක්වා අරන් යන්න පුළුවන් කියලා හරිද දැන් බලමු උත්තර ලේසියෙන් අපිට ගන්න පුළුවන් හරි true or false question එක බලමු the Wright brothers used their experience from a bicycle shop to design planes ඒ කතාව හරි නේද bicycle shop එකකින් තමයි යා මුලින්ම අරන් තිබුණේ the brothers own a bicycle shop in Ohio එයාට bicycle shop එකක් තිබුණා where they used their mechanicals to design gliders they spent years studying how birds fly and how wind affects how wind affects wings එතකොට එයා එක්ස්පීරියන්ස් එක යූස් කරා කියන ඒකට පිළිගන්න පුළුවන් නේද? ඔයක අපි හරි ලකුණක් දානවා. most people in 90s හරිද? 1900 කියන ඒ දශකයේ believed විශ්වාස කළා that humans මේ මිනිස්සු would definitely fly one day. අනිවාර්යයෙන්ම දවසක පියාසරය කියලා නෑ. එයාලට සැකයක් තිබ්බනේ. impossible කියන එක කිව්වනේ. ඒ කාලේ මිනිස්සුන්ට. ඒකට ඒක වැරදි. 3 The first flight in 1903 1903 දී lasted for more than 1 minute. අන්න 1903 අපේක තප්පර 12යි තිබ්බනේ. ඔව්. අර ඒක කියනවා මිනිත්තුකට වඩා වැඩියෙන් තිබ්බලුනේ. more than 1 minute වැරදි. false. 4 Wilbur Wright lived long. හරිද? Wilbur Wright කියන ජීවත් වෙන ඉඳලු enough to see modern jet engines. මැරුණේ කවුද මුලින්ම? Wilbur died in 1912. but Orville lived. Orville කෙනෙක් කෙනා ජීවත් වෙන ඉඳියා jet engine බලන්න. ඒකට Orville තමයි ඉඳියේ. Wilbur Wright කෙනෙක් කෙනා මිය ගියා 1912 දී. එතකොට එයා නෙමෙයි ඉඳියේ. Wilbur Wright lived long enough to see modern jet engines වැරදි. ඉන්දියේ Orville කෙනෙක් කෙනා. හරිද? Orville brother. එයා තමයි ඉන්දියේ. හරිද? ඔන්න උත්තර ටික. හරි. Next one. Underline the correct answer. The Wright brothers studied birds and wind because එයාලගෙන අධ්‍යයනය කරේ මොකද? They wanted to open a new shop වැරදි. They want to understand how wings work. හරි. They were interested in bird watching වැරදි. They want to move North Carolina වැරදි. උත්තරේ වෙන්නේ B. ඔවුන්ට අවශ්‍ය වුණා කොහොමද මේ තටු වැඩ කරන්නේ කියන එක බලන්න. හරිද? මම ඒක අන්ලයින් කරා. 3. The Wright flyer was unique because අර මුලින්ම හදපු Wright flyer එක මෙන්න මේක එයාලටම ආවේනික වෙන්නේ ඇයි කියලා අහනවා. It was first powered and controlled aircraft. හරි. It was made entirely heavy metal. metal වලින් නෙමෙයි හැදුවේ යකඩ. It was built by a large team of scientists. එහෙම කතාවක් කිව්වේ නෑ. It could fly across the Atlantic Ocean නෑ. එහෙම කතාවක් කිව්වේ නෑ. ඒක unique. ආවේනික වෙන එකට හේතුව තමයි it was the first powered and controlled aircraft. හරි. හතරවෙනි උත්තරය අපි තේරුවා. පහේ අවස්ථා දෙකක් තියෙනවා. underline the pace or word that is closest in meaning to the following. පහතේවට වඩාත් ආසන්නව තේරුම. impossible කියන්නේ very difficult. ඉතා අමාරුයි. හරි. උත්තරේ පිළිගන්න පුළුවන්. something that cannot happen. විය නොහැකි දෙයක්ලු. impossible හරියටම හරි. easily done. ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක්ලු. impossible කියන එක බෑ. extremely fast. ඉතාමත් වේගය කියන එක අතිශයින්ම වේගවත් වැරදි. උත්තරේ වඩාත්ම සුදුසු එක වන්නේ closest එක. impossible කියන්නේ very difficult කියන එකත් ගන්න පුළුවන්. හැබැයි හොඳම එක something that cannot happen. විය වෙන්නට නොහැකි දෙයක්. ඒක තමයි impossible කියලා කියන්නේ. හරිද? ඒක තමයි හොඳම උත්තරේ. next one improved කියන්නේ වැඩි දියුණු කරා කියන එක. made something better. යමක් වඩා හොඳ දෙයක් බවට පත් කරා. පිළිගත හැකි. broke something දෙයක් කඩනවා කියන එක වැරදි. stayed the same එකම මට්ටමේ තියෙනව නෑ. වැඩි දියුණු කරනවා වෙනස් වෙන්න ඕනේ. forgot a design. ඩිසයින් එකක් අමතක වීමක් වැරදි. උත්තරේ වෙන්නේ made something better. දෙයක් වඩා හොඳ දෙයක් බවට පත් කිරීම. improve. හරි. ඔන්න ඒ question එකත් අපි සම්පූර්ණයෙන් සාකච්ඡා කරා. හරි. දැන් සාකච්ඡා කරන්න තියෙන්නේ අපිට මේ reading question එකෙන් පස්සේ අවසාන ප්‍රධාන question එක test number 14 වල. හරි. අර chart එක සහ letter writing එක. හරි. අපි මුලින්ම මේකේ chart එක කතා කරමු. දැන් ඔයාලට මේ exam එකේදී මේ test number 14 වල විශේෂත්වය තමයි A සහ B කියලා කොටස් දෙකක් වෙනවා. A B කියලා. හරිද? මෙතන ඔයාලට කරන්න තියෙන තෝරා ගැනීම ලකුණු 10ක question එකක්. හරිද?
මෙතන ඕ කියන එකක් පේනව නේද? විකල්පයක්. තෝරා ගැනීමක් තියෙන්නේ. ඔයාට කැමති නම් ඒ කොටසෙන් එන ලිපිය තෝරන් කරන්න පුළුවන්. හරිද? වචන 100ක් ලියන්න ඕන ඔය දෙකේ නෝන එකක් ලිව්වත් ලිපිය ලියනවා අකමැති නම් නැත්නම් ලිපිය ලියන්න ඔයාට අමාරුයි නම් B කොටසෙන් එන chart question එක තෝරන් ලියන්න පුළුවන්. chart එකෙත් හැමදාම එකම chart එක නෙමෙයි ඉන්නේ. එක්ක bar chart එකක් එන්න පුළුවන්, එක්ක pie chart එකක් එන්න පුළුවන්, එක්ක table එකක් එන්න පුළුවන්, එක්ක Venn diagram එකක් එන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඒ කොටසෙන් අහනකොට ඒ කොටසෙන් අහන්න පුළුවන් ලිපියක්. ලිපි වර්ග දෙකක් අහනවා. එක්කෝ පෞද්ගලික ලිපියක්, එහෙම නැත්නම් වාචික ලිපියක්. ওই දෙකෙන් එකක් තමයි අහන්නේ. ඒ ඔක්කොටම සූදානම් වෙලා ඉන්න ඕනේ. හරි. දැන් අපි මීට කලින් කතා කරපු පේපර් එකේ RPS test number 2 revision paper series එකේ දෙවෙනි පේපරේ අපි කතා කරේ ප්‍රශ්න අංක 14න් පෞද්ගලික ලිපියක් සහ අනිත් පැත්තට බාර් chart එකක් තීරු ප්‍රස්තාරයක්. දැන් මේකේ අපි කතා කරන්න යනවා රාජකර ලිපියක් සහ පයි chart එකක්. ඉතා හොඳ ප්‍රශ්න දෙකක්. හරි. අපි එහෙනම් මේකේ මුලින්ම පයි chart එක ඉවර කරගෙන යමු. B කොටස. හරි. ඊවල බලමු. The following මේ වචන දැක ගමන් අපිට මතක් වෙන්න ඕනේ අපි උත්තර දෙනකොට following කියන වචනේ අයින් කරලා above කියන එක දාගන්නවා කියලා අපි උත්තරේට. මොකද අපි ඒක copy කරලා මුලින්ම ගන්න නිසා. හරි. The following pie chart. පහත pie chart එක අපිට illustrates. පෙන්눔 කරනවා. shows කියන එක වගේම තමයි. The leisure time activities. විවේකී කාල ක්‍රියාකාරකම් of 100 grade 11 students. සිසුන් 100 දෙනෙක්ගේ at Lions International School. Lions ජාත්‍යන්තර පාසල ළමයි 100 දෙනෙක්ගේ විවේකී කාල ක්‍රියාකාරකම් ටික තමයි අපිට මෙන්න මේ chart එකෙන් පෙන්눔 කරන්නේ. අපිට කියනවා write a description about these activities. මේ activities පිළිබඳව අපිට විස්තරයක් ලියන්න කියන use about 100 words. හරිද? The following words and phrases පහත වචන හා වචන කාණ්ඩ will help you. ඔබට උපකාරී වනු ඇත. අපිට මේ තියෙන වචන මාලාවත් support කරන්න කැමති නම් පිටින් වචනක් දාලා මේ වගේ සංසන්දනාත්මක පද දාලා ලියන්න පුළුවන්. මේ තියෙන word ටික කොයි විදිහටම හැම වචනයක්ම ගන්න කියලා නියමයක් නැහැ. අපිට ඒක දීලා තියෙන support එකට අරගෙන නියම්. අපිට කැමති නම් මේවා වෙනස් කරලා වෙනස් විදිහකට විස්තර කරන්න පුළුවන්. හරිද? ඕකේ. දීලා තියෙන පද ටික බැලුවොත් අපි පොඩ්ඩක් පේනවා most වැඩිම, many කියන්නේ බොහෝ, more than කියන්නේ වඩා වැඩි, equal සමානගය, less than වඩා අඩුයි, least අඩුම, majority කියන්නේ බහුතරයක්, minority කියන්නේ සුළුතරයක්. හරි. most least වගේම තමයි. highest හරිද? lowest වගේම තමයි. majority minority බහුතරයක් සුළුතරයක්. හරි. students activities ටික අපිට පේනවා gardening වලට 105යි, watching television වලට TV බලන එකට 115යි, using social media භාවිත කරන 120යි, reading books වලට 120යි, playing sport වලට 140යි. හරිද? දැන් ඕකේ වැඩි මගයක් කැමති නැත්නම් සිසුන්ගෙන් වැඩිම තැනෙක් majority බහුතරයක් දෙනා කැමති free time activity නැත්නම් leisure time activity එක මොකද්ද? playing sport. එලි මහානේ සෙල්ලම් කරන එක තමයි යාළුවගේ කැමැත්ත. ස්පෝර්ට් සෙල්ලම් කරන එක. අඩුම දෙනෙක් minority සුළුතරයක් නෝනද කැමති gardening 105යි. gardening කරන 105යි කැමති. ඊට පස්සේ සමානගයක් තියෙද ඔව් reading books වලට 120යි equal amount එක equal number එක 120යි social media ඒ දෙකට හරි. එතකොට මේ chart එක බලුවම පස්සේ අපිට ප්‍රධාන අංග තුනක් තියෙනවා. ඒ තමයි වැඩි මගේ අපි අනිවාර්යෙන් ලියන්න ඕනේ. අඩු මගේ ලියන්න ඕනේ. සමානගය. ඒකට පස්සේ additionally අපි තවත් එකක් හෝ දෙකක් ලියන්න පුළුවන් අමතර ලක්ෂණයක් වඩා වැඩි වඩා අඩු ඒවත් එක්ක. හරිද? ඕකේ. අපි එහෙනම් ලියන්න පටන් ගමු. ලියනකොට මතක ඇති අපි මේ කලින් එකෙත් කතා කරා chart පාඩමේදී දැන් chart question එකක් කරනකොට දීලා තියෙන question එකේම support කරන් අපිට පළවෙනි sentence එක ආරම්භක ඡේදේ පටන් ගන්න පුළුවන් කියන එක. එතකොට අපිට මෙන්න මේක මම වරහන් කරන ටික අපිට උපුටා ගන්න පුළුවන් the following pie chart A set එකේ ඉඳන් ස්කූල් කියන එක දක්වා. අර right description කියන එක අපිට අදාළ වෙන්නේ නැහැ. හරිද? හරි. උපුටා ගන්නකොට වෙනස්කම් තියෙනවා අපි වෙනස්කම් කරලා ගන්න ඕනේ. මේක වෙනස් කරගන්න තියෙන එකම එක වචනය ඒ තමයි following කියන්නේ පහත. හැබැයි අපි උත්තර ලියදී following කියන එක ලිව්වොත් වරදිනවා. ඒ නිසා following කියන එක වෙනුවට අපි above කියන එක ආදේශ කරනවා. above කියන එකේ තේරුම තමයි ඉහත කියන එක. ඕකේ? හරි. අපි එහෙනම් ලියමු the above. ඒකට the above කියලා අපි කියන්නේ the above pie chart illustrates. The above pie chart illustrates නිරූපණය කරනවා. Illustrates the leisure time activities. The leisure time
activities විවේකී කාල ක්‍රියාකාරකම් the leisure time activities of 100 grade 11 students of 100 uh, grade 11 students 100 grade 11 students 100 grade 11 students at Lions International School at Lions International School International School හරිද ඔන්න ඒ උපුටා ගැනීම කරා දැන් ඊට පස්සේ පයි chart එකක ඊළඟ වැඩේ තමයි දැන් bar chart එකේ නම් අක්ෂ දෙක තිබුණා නම් කරන්න horizontal axis vertical axis මේක අපිට අක්ෂණය නම් කරන්න මේකේ තියෙන්නේ මේ පයි chart එකේ දීපු මොන ඉවෙන්ට් එකක්ද මොන මාතෘකාවස්ද මේ තියෙන ටික ඔය gardening watching television ටික බෙදෙන්නේ අපි ඒක ලියුවනම් හරි නම් කරා නම් හරි ඒකට අපි ගන්නවා මේක දීලා තියෙන ස්පෝර්ට්ස් ටිකක් තියෙන්නේ ස්ටුඩන්ට්ස් ඇක්ටිවිටීස් ටිකක් මේ තියෙන මාතෘකාව අපි ඒකෙන්ම ගන්නවා ඊළඟ වාක්‍ය හදන්න අපි ගන්න මෙන්න මෙහෙම the students activities are සිසුන්ගේ ක්‍රියාකාරකම් වන්නේ කියලා ඊළඟ වාක්‍ය හදන ඒ ඡේදෙටම පළවෙනි ඡේදෙටම the students activities are the students activities are ඔය දීලා තියෙන අවස්ථා ටික අපි කමා දාලා නෙමු the students activities are gardening ගෙවතු වගාව කමා watching television රූපවාහිනිය නැරඹීම කමා using social media හතරවෙනි එක reading books අවසානයක ලියනකොට අපි and එක දාලා අපි ලියන්නේ and playing sports ඒ වගේම ක්‍රීඩාවල නිරත වීම සෙල්ලම් කිරීම and playing sport ඔය ටික තමයි එයාලගේ leisure time activities එන්නේ. ඔන්න පළවෙනි ඡේදය හරි. දෙවෙනි පැරග්‍රාෆ් එකෙන් අපි කරන්නේ මේ දීපු pie chart එකේ විස්තර ටික සංසන්දනය කරන්න යන්නේ. වැඩි මාගය, අඩු මාගය, සමානගය, ඒ වගේ ටික දාලා ලියන්නේ දෙවෙනි පැරග්‍රාෆ් එක. අපි රූලක් වෙන් කරලා එක වෙනම ගන්නවා. සෙකන්ඩ් පැරග්‍රාෆ් එක අපි පටන් ගන්න මෙන්න මේ විදියට ආරම්භයක් කරන්. දැන් මේව ලියන විදිය ටිකක් ඉගෙන ගන්න ප්‍රැක්ටිස් කරනවා. හරිද? according to the pie chart. දැන් මේක ලියන දේ කොහෙත්ම තේරෙන්නේ නැත්නම් මුලින්ම කරනවා pie chart සම්බන්ධ නැත්නම් bar chart සම්බන්ධ table සම්බන්ධ මේ විස්තර කරන විදිය ඉගෙන ගන්න. ඊට පස්සේ මේ question එකක් ඩිස්කස් කරන එක දිහා හොඳින් අවධානයෙන් අවබෝධයෙන් අහන් ඉන්න. ඊට පස්සේ ඒකට හා සමාන question එකක් අරන් වාම හරි ප්‍රශ්නයක් නිර්මාණය කරගෙන උත්තරයක් ලියන්න. එතකොට ඒක සිස්ටම් එක තේරෙනවා. ඊට පස්සේ මම ටියුට් එක අවශ්‍ය නම් මම ඔයාලට ටියුට් එක දෙන්න. මේ chart පාඩම මේකත් අරන් බලලා ඒක මම සිංහල තේරුම් එක්ක ඔයාලට දීලා තියෙන මේ ටියුට් එකේ ඒව කියවලා අධ්‍යයනය කරන්න. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද මේක ලියන්නේ කියලා. හරිද? මම කියන්නේ මුකුත්ම තේරෙන්නේ නැති ළමයෙකුට. හරිද? according to the pie chart. ඒ කියන්නේ මේ වටපස්තාලට අනුව මොකද කරන්නේ ඊට පස්සේ? ඔන්න දැන් අපි මෙතනට සංසන්දනය කරන්න යන්නේ according to the pie chart. හරි. මම ගන්නවා සිසුන්ගෙන් බහුතරයක් කැමති මෙන්න මේ ඇක්ටිවිටි එකට කියලා. හරිද? according to the pie chart the majority of the students හරිද? the majority of the students මොනවටද කැමති? කැමති කියලා කියනවා would like අපි මේ විදිහට හදලා තින වාක්‍ය would like මොනවටද කැමති? playing sport නේ. දැන් අපි ඔක ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ. would like playing sports. හරිද? ඔව්. කැමති ක්‍රීඩා කරන්න. හරිද? ඕක අපි හරියට ගලප ගන්න ඕනේ. The majority of the students would like කැමති to play sports කියලා ගන්නත් පුළුවන්. හරිද? ඒක grammatically අපි ලේසියට හදාගන්න විදිය. would like to play අර playing කියන ඒ verb දෙකේ ing form එක ඉවත් වෙනවා අපි to කියන එකත් එක්ක ගන්න නිසා. ක්‍රීඩා සිදු කිරීමට would like to play sports. ඔන්න අපි ওই විදියට වාක්‍ය හිමීට හදාගන්න.
හරිද? එතකොට ඒක හරි. අපි මේ වගේ ප්‍රශ්න කරනකොට ඕක බෙදලා හදාගෙන තියෙනවා. Majority of the students would like to play sports. හරිද? ක්‍රීඩා කිරීමට. ක්‍රීඩාවක්. හරිද? ඊට පස්සේ කෙන මෙන්න මෙහෙම වාක්‍යයක්. It represents එය නිරූපණය කරනවා 40%. It represent 40%. එය 40%ක් නිරූපණය කරයි. It represent 40%. තව ලියන්න පුළුවන් and also it is the highest percentage කියලා ගන්නත් පුළුවන්. සාය තමයි ඉහළම අගය. හරිද? මම උන එකක් දාලා දෙන්න. It represent 40% and it is the highest ඉහළම highest percentage. ඒක තමයි මේ සමස්ත chart එකේ තියෙන ඉහළම ප්‍රතිශතය. හරිනේ? හරි. ඊළඟ වාක්‍යය වැඩි මගේක දැන් අඩු මගේ. අලුත් වාක්‍යයක ආරම්භයක් නිසා මම සම්බන්ධක පදයක් විදිහට මේක දාලා පටන් ගන්නවා. ඒ වගේම and also the minority කලින් majority of the students the minority of the students දැන් ගන්න වෙනස් විදිහට would like ගන්න තු prefer කියලා ගන්නවා. prefer to මොකටද යාලා කැමති? අඩුම දෙනෙක් prefer to gardening නේ. මම ඒක මෙහෙම ගන්නවා. prefer to gardening ගන්න පුළුවන්. මම මෙතන ගන්නවා prefer to do gardening. ඒක තේරුම තමයි ගෙයුතු වගාව කිරීමට prefer to do gardening. හරිද? දැන් prefer to gardening කෙලින්ම ගන්න පුළුවන් ගෙයුතු වගාව කියන එක. හරි. ඔයාට ඒක ටිකක් අපහසුයි වගේ නම් මම කෙලින්ම prefer to gardening කියන එකෙන්ම දෙන්නම්. හරිද? හැබැයි එතනදී වා සැලකිලිමත් වෙන්න ඕනේ නේද? මේ 2 එකත් එක්ක ගනුදෙනු කරනකොට. අර මම do දැම්මේ ඒක වලක්වා ගන්න. හරිද? And also the minority of the students prefer කෙලින්ම gardening ගන්න පුළුවන් නැත්නම් අර do gardening ගන්න එක තමයි මම හිතන විදිහට වඩා සාර්ථක වතකොට ඔයාට grammatically mistake නැතුව sentence එක ගන්න පුළුවන්. හරිද? අපි ඔයගේ questions කරනකොට ඉගෙන ගන්න ඕනේ. හරිද? හරි. අපි ඒක ප්‍රතිශතයක් විදිහට කිව්වොත් මෙහෙම කියන්න පුළුවන්. It represents. දැන් අපි ගන්නවා it shows කියලා. වෙනස් කරන පදය shows පෙන්නුම් කරනවා. It shows 5% and it is the එය තමයි it is the lowest percentage අඩුම ප්‍රතිශතය. It is the lowest percentage. හරිද? ඔන්න සංසන්දනය කිරීම. ඊළඟට අනිවාර්යෙන් ලියන්නේ සමාන අගය. සම්බන්ධක පදයක් විතර ගත්ත as well as ඒ වගේම ඔන්න සමාන අගය ලියන ක්‍රමයක් an equal number of students. An equal number of students කැමති love to an equal number of students love to read books පොත් කියවීමට read books and use අර ing form එක ඉවත් වෙන මේ 2 එකත් ගන්නට and use social media and use social media. හරිද? ඒක අපි අගයක් කිව්වොත් use social media. It shows නැත්නම් it represent ගන්න පුළුවන්. It represents 20% each. 120 බැගින්. හරිද? 20% each. හරිද? ඕකේ. ඔන්න සමානගයක් ලිව්වා. දැන් අපි ඕකට ඇඩිෂනලි තවත් එකක් ලියමු. more than හරි less than හරි එකක් දාලා.
හරිද? තවත් අවස්ථාවක් නිසා on the other hand මුලින්ම මේක පුළුවන් තරම් ලියන්න කරුණු හොයාගන්න. හරිද? ඊට පස්සේ ඔයාලට පුළුවන් වචන සංඛ්‍යාව බැලන්ස් කරගෙන ලියන්න. හරිද? මම මේ කරුණු ඔයාලට රැස් කරගන්න දෙන්නේ. මෙතන කොහොමවත් වචන 100ට වඩා වැඩි වෙනවා. හරිද? on the other hand අනෙක් අතට දැන් අපි උතන ලිව්වේ නැත්නම් මොකද්ද? watching television නේ. ටීවී බැලීම කියන එක. හරි. ඒක අපි තවත් එකත් එක්ක සංසන්දනය කරමු. more than කියලා ගමු. on the other hand more students ඔන්න more than එක දාලා ලියන එක ක්‍රමයක්. more students like to watch television. කැමති බලන රූපවාහිනිය like to watch television than මේකට වඩා. ඒකට වඩා අඩු එකක් ගන්න දැන්. like to watch television than gardening. ගෙවතු වගාව. පොඩ්ඩක් දැන් ওই වාක්‍ය බලමුකෝ. on the other hand අනෙක් අතට more students like to watch television. කැමති බලන රූපවාහිනිය than gardening. ගෙවතු වගාවට වඩා. හරිද? ඔන්න more than කියන එක දෙපැත්තට බෙදලා හැදුවේ. more students like to watch television than gardening. හරිද? ඕකේ. සංසන්දනය කිරීමට එතනින් අවසන්. ඊට පස්සේ එනවා අවසාන වශයෙන් නිගමනය ලියන්න. හරි. ඒක අපි මෙහෙම පටන් ගන්නවා. finally analyzing this pie chart වටපස්තාරය we can see that අපිට දැකගත හැකි වෙනවා finally analyzing this pie chart we can see that ඔය ටික අපි මුලින්ම කොපි කරලා උතනට ගත්තා පාඩම් කරලා අපි ඔක chart එක අනුව වෙනස් කරනවා finally analyzing this bar chart pie chart table we can see that මෙතනට ඔයා කැමති නිගමනයක් ලියන්න මේ chart එක දිහා බලන්න කැමති නිගමනය හරිද එතකොට මේක දෙහා බලයෙන් පස්සේ අපිට පේනවා මේ playing sport වලට හොඳ ප්‍රවණතාවයක් වෙනවා මෙයාලගේ leisure time activity එක විදිහට ඒක වඩා හොඳ ප්‍රවණතාවයක් හරිද මම හිතන්නේ උත්තරයක් හදන්න we can see that මේකේ වචනය තිබ්බ many කියලා එකක් තිබුණේ අපි ඒකත් ගමු many බොහෝ සිසුන් many students බොහෝ සිසුන් love to කැමති love to engage in sports ක්‍රීඩාවල නිතරම කැමති වුණු නිගමනේ ඔය විදියට සරල නිගමනයක් දාන්න හරිද මොන හෝ නිගමනයක් එතකොට මුල මැද අග සහිතව ඔයාගේ chart එක විස්තර කිරීම අවසන් කරන්න පුළුවන් finally analyze this pie chart we can see that many students love to engage in sport කැමති ක්‍රීඩාවල නිරත වෙන්න අපි එක ප්‍රතිශතයක් විතර උඩ ඔප්පු කරලා තියෙනවා 140යි කියලා හරිද ඔන්න chart එකේ ආන්සර් එක පැහැදිලිද හරි ඊළඟට අපි යනවා ලිපියත් කතා කරන්න අපි ඒකත් කතා කළ යුතුයි මොකද සමහර ළමයි කැමති ලිපි ලියන්න සමහර ළමයි කැමති chart විස්තර කරන්න හරි මම ඒ නිසා ලිපියේ උත්තරේ කියලා දෙන්න මම බැලුවා මෙතන ඉඩ ඇති වෙයිද කියලා ලිපිය ලියා හරි මම මෙතන බැලන්ස් කරලා උත්තරේ දෙන්නම් ලිපියට අදාළව විදිහකට මදි වෙන්න පුළුවන් බලමුකෝ හරි අපි එන විදියට ලියමු මම ඕනනම් පොඩ්ඩක් මේ chart එකේ උත්තරේ උඩට ගන්නම්කෝ දැනට නැත්තම් ඉඩ මදි වෙන්න පුළුවන් ලිපියට හරි අපිට ලියන්න තියෙන රාජකාරී ලිපියක් අපි බලමු දැන් ඒක ඇයි රාජකාරී ලිපියක් වෙන්නේ කියලා හරිද දැන් අපි මුලින්ම තෝරගන්න එපා තෝරගන්නකොට question එක කියවනකොට අපිට තේරෙනවා මේක පෞද්ගලික ලිපියක්ද එහෙම නැත්නම් රාජකාරී ලිපියක්ද කියලා අපේ පළවෙනි පියවර තමයි question එක කියවද්දී ඒකේ ආකෘතිය තීරණය කරන එක මොකද අපි ආකෘතිය වල දෙන සම්පූර්ණ උත්තරෙම අපිට ලොකු බලපෑමක් එනවා අපි ලියන ආන්සර් එකත් එක්ක ඒ නිසා අපි මුලින්ම කරන්න ඕනේ තමයි මේක පෞද්ගලික ලිපියක්ද එහෙම නැත්නම් රාජකාරී ලිපියක්ද කියන එක තෝරගන්න එක. හරිද?
හරි. බලන්න. මම පොඩ්ඩක් එක මේ ක්වෙස්චන් එකේ අවස්ථා ටික බැලුවේ. හරි. මම දැන් කියකේදී අපි මුලින්ම මේක තෝරගන්න ඕනේ. ඒක කුමන ආකෘතියකට අදාළ වෙන ක්වෙස්චන් එකක්ද කියලා. හරි. අපි බලමු එහෙනම් ඊළඟට පයි chart එක දැන් අපි විස්තර කරා ලිපිය බලමු. හරි මම ඒකට ඉඩ කඩ ටික හදාගත්තේ පහරින්. හරිද? ඕකේ. හරි. ලිපිය බලමු. මුලින්ම ක්වෙස්චන් එක කියවලා බලන්න ඕනේ. You are the secretary of the ඔබ තමයි ලේකම් nature friends පරිසර යාළුවෝ. හරිද? environmental club පාරිසරික සංගමයේ in your town ඔබගේ නගරේ. එහෙනම් අපි කවුද? අපි බාහිර පාර්ශවයක්. අපි අපේ නගරේ nature friends කියන මේ නම තියෙන පාරිසර සංගමයේ කට්ටිය තමයි අපි. ඒකේ ඔබ කවුද? ඔයා තමයි ඒකේ ලේකම්තුමා. ඒ සංගමේ පරිසර සංගමේ ලේකම් ඔයා. මුලින්ම මේක තේරුම් ගන්න. එතකොට අපි යම්කිසි ආයතනයක් සමිතියක් නියෝජනය කරන පාර්ශ්වයක්. එතකොට එවැනි ආයතනයක් විසින් අනිවාර්යයෙන්ම කුමන හෝ පුද්ගලයෙකුට ලිපියක් යවන්න නම් ඒක රාජකීය ලිපියක් විය යුතුයි. කුමන කෙනෙකුට හරිද? ඊට පස්සේ බලන්නකො කියනවා write a letter to the principal of city central college. ලිපිය ලියන්නේ කියන්නේ කාටද? ප්‍රින්සිපල් කෙනෙක්ට. එහෙනම් අනිවාර්යයෙන්ම රාජකීය ලිපියක් විය යුතුයි. රාජකාරී මට්ටමේ භාෂාවකින් කතා කරන නිසා. ඒ අදාළ පාර්ශ්වයත් එක්ක. එතකොට write a letter to the principal of City Central College. අදාළ පාසල නමක් දීලා තිනවා. City Central College offering පිරිනමමින් to start පටන් ගැනීමට a school garden project. ඒ පාසලේ පටන් ගන්න අපි පිරිනමනවලු මොකක්ද? school garden project එක. පාසල් ගෙවතු ව්‍යාපෘතියක් and සහ තවත් දේවල් කරනවා and donate some. පරිත්‍යාග කරන්න ඕනලු අපිට some plants and tools. පැල වර්ග ටිකක් සහ මෙවලම් ටිකක්. ඒ අදාළ පාසලට. ඒක අපේ ප්‍රොජෙක්ට් එකක්. හරිද? හොඳ වැඩක් කියන්න හදන්නේ. use about 100 words. හරි. include the following. අපි දැන් අපි ප්‍රින්සිපල්ට ලිපියක් ලියනවා. ඒ අදාළ පාසලේ ප්‍රින්සිපල්ට අපේ සංගමයෙන් විසින් ලිපියක් ලියන්න ඕනේ. ලිපිය ලියන්නේ කවුද? සෙක්‍රටරි, ලේකම්තුමා. මොකද එයාට තමයි සම්පූර්ණ බලතල තියෙන්නේ ඕව ලියන්න. එහෙනම් ඔයා ලේකම් විදිහට ওই ලිපිය ලියන්න තියෙන්නේ. අපි ඒකේ අන්තර්ගත කරන්න විශේෂ කාරණා මොනවද? මෙන්න මේවා. reason for choosing City Central College. අපිට උදාහරණයක් විදිහට ඒක දීලා තියෙන වරහන් කරලා සමහරවිට අපිට ඕක නොදෙන්නම පුළුවන්. මේක දීලා තියෙනවා අපිට. reason for choosing City Central College. ඇයි අපි මේ පාසල තෝරගන්න හේතුව? ඇයි පාසල් එච්චර තියෙද්දි ඔයාලගේ පාසල් තෝරන්න හේතුව? ඒක අපි කියනෝනේ. උදාහරණයක් දීලා තිනවා. their interest in environment. ඒ අදාළ පාසල ළමයින්ගේ තියෙන උනන්දුව පරිසරයට තියෙන. ඒ වගේම available space. ඒ ඉස්කෝලේ තියෙන ඉඩ කඩ. ඒ නිසාම තමයි අපි මේ වැඩේ ප්‍රොජෙක්ට් එක මේ ඉස්කෝලේ පටන් ගන්න ඉන්නේ. ඊට පස්සේ අහනවා අපි කියන්න ඕනේ the item you wish to donate. දැන් අපි මේ පාසලට මොනවද ඩොනේට් කරන්න ඉන්නේ? උදාහරණයක් දීලා තිනවා. fruit saplings. ඔය saplings කියන්නේ පැලවලට හරියද? පළතුරු පැල බෙදා හරින්න ඉන්නවා. garden forks. ඔය ගෙවතු අලංකරන සඳහා යොදා ගන්න මේවලම. මුල්ලුව කියලා අපි කියන්නේ අන්න ඒවා. organic fertilizer. ඉතින් අපි ස්වභාවික පොහොරත් එයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. හරිද? natural fertilizer sorry. ස්වභාවික පොහොර organic fertilizer තමයි දෙන්න අපි මෙතනදී. හරිද? අපි බලමු. ඊට පස්සේ කියනවා a request for a meeting. ඉල්ලීමක් කරන්න කියන රැස්වීමකට discuss this project details. අපි principal ගෙන් මේ මීටින් එකක් ගන්න සාකච්ඡාවකට ඉල්ලීමකුත් කරන්න ඕනේ. හරිද? අපි ওই ටික තමයි මේ ලිපිය කරන්න තියෙන්නේ. දැන් අපි එහෙනම් පැහැදිලි කරන්න ඕනේ වැඩේ. මුලින්ම කරන්න ඕනේ ලිපිය ආකෘති අනුව හදාගන්න එක. හරි. ලිපියේ පළවෙනි පියවර. මේක රාජකාරී ලිපියක් අපි ලියන්නේ. පළවෙනි පියවර තමයි යවන්නාගේ ලිපිය. දැන් මේ ලිපිය යවන්නේ කවුද? අපේ සමිතියෙන් යවන්නේ. අපේ සංගමයෙන් යවන්නේ. එතකොට අපි මේක සමිතියක් සංගමයක් නියෝජනය කරන නිසා අපිට අපේ ආයතන නමින් පටන් ගන්න පුළුවන්. Nature Friends Environmental Club කියලා මුලින්ම පටන් ගත්තා. ඊට පස්සේ අපි ලියන කෙනාගේ නම දාන්න ඕනේ. ඒක අපි අන්තිමට යොදාගන්නේ. සංගමයේ නම දාලා ඊට පස්සේ මේ සංගමයේ තියෙන ඇඩ්‍රස් එක දාන්න තියෙන්නේ. ටවුන් එකේ නමක් දාලා මාවතක් දාලා ඇඩ්‍රස් එක හදන්න තියෙන්නේ. හරි. මම පටන් ගන්නවා. ඒක තියෙන විදිහටම අපේ සංගමයේ නම තමයි මුලින්ම දාන්නේ. Nature Friends. එහෙමනේ තියෙනනේ. Nature Friends. ඔව්. අපි ඒක ඒ විදිහට පටන් ගන්නවා. Nature Friends. පාරිසරික මිතුරෝ. Nature Friends. Environmental Club. ඒක පළවෙනි තිරුවට ගන්නවා. Environmental Club. දැන් අපි මේකේ ඇඩ්‍රස් එක හදන්න ඕනේ. ඒක දීලා නැහැ අපි හදන්න ඕනේ. හරිද? අපේ ටවුන් එකේ නම දාලා හදන්න ඕනේ.
අපි එහෙම ගමු nature friends environmental club උණ වටුන මේකට ඔයා කැමති පරිදි හදන්න. උණ වටුන goal. ඒ විදිහට ගත්තා. ඔක අපේ අදාළ සංගමයේ address එක. nature friends environmental club උණ වටුන goal. හරිද? ඕකේ. දෙවෙනි පියවර තමයි date එක. ලිපිය ලියන දවස. මේක ලියන දවස මෙතනට ගන්න. හරි. මෙතනට අපි date එක දාන මේ විදිහට 70th February 2026 ලියන දවස අපි මේක ලියන්නේ මේ දාට. හරි. පස්සේ අපි කිනු මේ වැඩසටහන පැවැත්වෙන දවසේ ඒ වගේ දේවල් සාකච්ඡා කරගන්න පුළුවන් මීටින් එකේදී. හරි. ලියන දවස. තුන්වෙනි පියවර තමයි ලබන්නාගේ ලිපිනේ. ලබන්නාගේ ලිපිනේ යද්දී අපි ලියන්නේ තනතුරු සමග මේක අපි ලබන පාර්ශ්වයක තනතුරු දාන්න the principal. ඒක මුලින්ම ලියා ගන්න. the principal. ඊට පස්සේ අපිට කැමති නම් ඒ ලබන්නාගේ ලිපින ලියනකොට ඒ අදාළ තනතුරු අදාළ පුද්ගලයාගේ නම ලියන්න පුළුවන්. නැත්නම් නිර්නාමිකව යන්න පුළුවන්. ප්‍රින්සිපල් කියලා ලිව්වත් ඇති. නම කැමති නම් ලියන්න පුළුවන්. හැබැයි නම දීලා තිබ්බොත් පේපර් එකේ ඒක අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. ඒ නිසා දීලා නැති නිසා මම නම දාන්න යන්නේ. the principal ඊට පස්සේ ස්කූල් නේම් එක දාන්න. ආයතනයේ නම. City Central College. හරිද? City Central College. නගර මධ්‍ය මහා විද්‍යාලය. City Central College. City Central College. තමා මේකත් අපි අපේ ටවුන් එකටම ආදේශ කරමු. උණ වටන ගෝල්. ඒ ඇඩ්‍රස් එකෙම ගමු. උණ වට්ටුන තමා නැත්තම් ටිකක් දුෂ්කර පළාතකින් හෝ ගන්න පුළුවන්. ගැටලුවක් නෑ හරිද? මම ඉතින් අර මේක තියෙනම නගරෙම ගත්තා. නැත්නම් වෙනත් පළාතකින් ගන්න පුළුවන් හරිද? හොඳයි. අපේ නගරේ අපේ පාසලට ලියන්න. හතරවෙනි පියවර තමයි මම මේ රූලක් ලියලා පැහැදිලිව පෙන්නන්නේ මේ ටික ඔයාට ස්ටෙප් බයි ස්ටෙප් පැහැදිලි කරන්න ඕන නිසා ඔයාලගේ ලියන මොකක්ද? අදාළ ලිපියක් මේ වගේම ක්ලියර් එකට තියෙනවා. හරිද? පියවරෙන් පියවර පැහැදිලිව තියෙනවා. ඊට පස්සේ ආමන්ත්‍රණය dear sir. හරිද? දැන් dear principal ගන්න පුළුවන්. උඩ principal දාපු නිසා මම dear sir කියලා ගත්තා. පස්වෙනි පියවර දැන් අපි හතරවෙනි එකේ ආමන්ත්‍රණය salutation පහේ අපි ගන්න subject එක. නැත්නම් topic එක heading එක මාතෘකාව. මාතෘකාව අපි ගමු මෙතන මෙයාලා මොකද්ද කරන්න යන්නේ? project එකක් නේ. school garden project. පාසල් ගෙවතු ව්‍යාපෘතියක්. අපි ඒකම මාතෘකාවට ගමු. school garden project. event එක ගත්තා. school garden project. පාසල් ගෙවතු ව්‍යාපෘතියක්. හරිද? මාතෘකාව දාපු ගමන් ඒ ගමන් මතක තියාගන්න අන්ඩර්ලයින් කරන්න එක අත්‍යවශ්‍ය දෙයක්. ස්කූල් ගාඩන් ප්‍රොජෙක්ට්. හරි. ඊළඟ වැඩේ තමයි විස්තර කිරීම. 6 වෙනි පියවර body of the letter. පළවෙනි ඡේදය ලිපි ලිවීමට හේතුව. හරි. ඒක අපි මෙහෙම ලියනවා. I am writing. නැත්නම් I am writing. I am writing this letter. Sorry. sorry. මෙතන අපි අමතර වචනයක් දානවා පෞද්ගලික ලිපියෙන් වෙනස් කරන්න. I am especially කියලා. මම විශේෂයෙන්ම I am especially writing this letter to මොකටද ලියන්නේ? I am especially writing this letter to tell you about එක අපිට කැමති පරිදි හදාගන්න පුළුවන්. tell you about tell you about මොකක් පිළිබඳව tell you about tell you about a special project. tell you about a special project. විශේෂ ව්‍යාපෘතියක් ගැන කියන්න තමයි මම මේ ලිපිය ඔබට ලියන්නේ. I am especially writing this letter to tell you about a special project. ඒ පළවෙනි ඡේදය. හරිද? ඡේදිකෝඩේ එක වාක්‍යයක් තියෙන්නේ. දෙවෙනි ඡේදය අදාළ විස්තර කිරීම දැන් අපි විදුහල්පතිතුමාට දෙන්න ඕනේ. හරිද? හරි. පළවෙනි ඡේදය අපි කරේ ලිපිය ලියීමට හේතුව. I am especially writing this letter to tell you about a special project. අපිට ඒක තව කැමති විදිහට දික් කරලා ලියන්න පුළුවන්. හරි. දැන් අපි මේකේ පැරග්‍රාෆ් එක පටන් ගන්න මොකද්ද මෙතන කරන්න වැඩේ කියලා. හරි. මම ඔක මේ ක්වෙස්චන් එකේ සපෝට් එක කරන් ලියන්න පටන් ගන්න මෙන්න මෙහෙම. The Nature Friends Environmental Club
in your town වල අපි ගන්නවා in උණවටුන town ඔව් wish to නැත්නම් hope to නැත්නම් plan to offer ඒ විදිහට හදාගන්න තියෙන්නේ. හරිද? අර start a school project and donate some plant tools කියන එක උතන්ට ගලප ගන්න ඕන. මම මුල් ටික මෙහෙම හදාගන්නකෝ. හරිද? The nature friends ආරම්භයේ වැදගත්. හරිද? The nature friends nature friends environmental club in උණවටුන උණවටුන තියෙන මේ ක්ලබ් එක in උණවටුන the nature friends environment club in උණවටුන එයාලා මොකද්ද කරන්න යන්නේ අපි මෙහෙම ගන්න පුළුවන් සැලසුම් කරලා තියෙන ප්‍රෝග්‍රෑම් එකක් ඔෆර් කරන්න මෙන්න මේ වගේ දෙයක් හරිද අපි බලමු ඒක කැමරි පරිදි ගන්න පුළුවන් has plan සැලසුම් කරලා තියෙනවා has planned a program to has planned a program to නැත්නම් ඔව් ඒක අපි හදාගමුකෝ the nature friends environment club in උණවටුන is going to offer මේ විවිධාකාර ක්‍රම තියෙනවාද has planned a program to offering අන්න මේකත් එක්ක තමයි අපි ගලප ගන්න ඕනේ හරිද අපි මේකටම ගලපමුකෝ has planned a program to offer පිරිනමන්න හරිද ඒක ing form එකකට ඉවත් වෙනවා offer a school garden project අපි අර එහෙම ගමුකෝ අර start කියන එක තනින් එතකොට ඉවත් වෙනවා has planned a programs වැඩසටහනක් සැලසුම් කරලා තිනවා පිරිනමන්න to offer a school garden project හරි offer a school garden project පාසල් ගෙවතු ව්‍යාපෘතියක් a school garden project හරිද a school garden project and donate සහ පරිත්‍යාග කරන්න and donate some plants and tools donate some plants and tools plant and tools එතනින් ඉවරයි and donate some plant and tools ඔන්න ඔය වැඩසටහන තමයි මෙයාලා සැලසුම් කරලා තියෙන්නේ හරිද ආරම්භය හදන එක තමයි වැදගත් එතනින් පස්සේ ලේසි දැන් තියෙන්නේ අර එයාලා අහපු points වලට උත්තර ලියන්න තියෙන්නේ reason for choosing the city central college හේතුව හරි හේතුව දැන් කියන්න එපානේ ඇයි තෝරගත්තේ කියලා we have chosen අපි තෝරගෙන තියෙනවා හරිද present perfect tense වාක්‍යයක් your school ඔබගේ පාසල because එකට හේතුව තමයි මෙන්න මේක we have chosen අපි තෝරගෙන තියෙනවා your school because මේක තියෙන්නේ their interest in environment because the students සිසුන් the students අපි එක හදලා ලියන්නේ of your school ඔබගේ පාසලේ ළමයි the students of your school are very interested in environment ඉතා උනන්දුවක් තියෙනවා කැමැත්තක් තියෙන මේ environment එක are very interested in environment ඒක ඔප්පු කරලා තියෙන නිසා එයාලට ඒක පැහැදිලි.
ඔව් very interested කැමැත්තක් දක්වනවා in environment. හරිද? පරිසරයට. හරි. ඊට පස්සේ කියන තවත් හේතුවක් තිබුණා. an available space. හරිද? We have chosen your school because the students of your school නැත්නම් අපිට තව ක්‍රමයකට හදන්න පුළුවන් මෙහෙම. Your school students අපි මෙහෙම ගමුකෝ මේක. පොඩක් වෙනස් කරන්න. because පොඩක් වෙනස් කරන්න යන්නේ. We have chosen your school because your school students ඔබගේ පාසලේ සිසුන් interesting environment. හරිද? your school students shows පෙන්눔 කරනවා interest. හරිද? shows interest in environment. පෙන්නනවා පරිසරයට. and the available space to do our project. ඒ වගේම තමයි අපේ ප්‍රොජෙක්ට් එක ක්‍රියාත්මක කරන්න ඔබගේ පාසලේ තියෙන ඉඩකඩ නිසා. හරිද? project. Okay. අපි මේ විදියට ඒ මොහොතට අනුව අපි ඒක හදාගන්නවා. We have chosen your school because your school students shows interesting environment and the available space to do our project. හරිද? හරි. ඔන්න හේතුව කිව්වා. තව මොනවද අහන්නේ? The items you wish to donate. අපි ඒක කෙලින්ම වාක්‍යයට ගන්න පුළුවන් මෙන්න මේ ලේසියෙන්ම. We wish to donate. අපි බලාපොරොත්තු වෙනවා. ඔන්න ඒ වගේ රටා ඉගෙන ගන්න. We wish to donate. අපි බලාපොරොත්තු වෙනවා පරිත්‍යාග කරන්න. Donate ක්‍රියාපදය. හරිද? We wish to donate. මොනවද පරිත්‍යාග කරන්නේ? මේ දින ටිකම ගන්න. We wish to donate fruit saplings, garden oaks and තමන තිබුණේ organic fertilizer නේ. and organic fertilizer සහ organic fertilizer කියලා අපි ගත්තා. හරිද? ඔන්න ඒකත් හරි. දැන් ඊට පස්සේ රික්වෙස්ට් එකක් කරනවා මීටින් එකක් දෙන්න කියලා. හරි. එතනට අපි ගන්න මෙන්න මෙහෙම එකක්. so ගන්න පුළුවන්. නැත්නම් therefore. එම නිසා please give us date and time. දිනයක් වෙලාවක් දෙන්න. date and time to discuss about this project. ඔන්න අපි මීටින් එකක් විදියට දිනයක් වෙලාවක් ඉල්ලුවා. හරිද? therefore එම නිසා please give us date and time අපි මෙහෙම ගමු. date and time for a meeting. අපි ඒකත් දාමුකෝ. date and time for a meeting to discuss this project. අපි එහෙම ගමුකෝ. discuss this project. අන්න මම එතකොට ඒ ටික හදලා දුන්නා. දැන් complete සම්පූර්ණ දෙවෙනි ඡේදයේ අදහස් ටිකක් දක්වලා තියෙනවා. දැන් ඉවර කරන්න තියෙන්නේ. හරිද?
අදහස් දැක්වීම ඉවර කරන් පස්සේ ඊට පස්සේ අපි 7 වෙනි පියවරට කම්ප්ලිමෙන්ටරි ක්ලෝසින් මේක ලියන එක අත්‍යවශ්‍යම නේ. නමුත් ලියනවා වඩා හොඳයි. අපි අර ප්‍රශංසනාත්මක විදියට මේක අවසන් කරන්න යන්නේ. I would be දැන් මේක පාඩම් කරලා දාන්න පුළුවන් කොටසක් ඕනම රාජකර ලිපියකට I would be much obliged. මම බොහෝ සෙයින් සතුටටපත් වෙනවා. හරිද? I would be much obliged if you could please give your kind consideration on this. හරිද? මේ පිළිබඳව sorry kind consideration on this. තේරුම තමයි මේ පිළිබඳ ඔබගේ කාරුණික අවධානය යොමු කරන්නේ නම් මම බොහෝ සෙයින් සතුටටපත් වෙනවා. අපි ප්‍රශංසාවක් දීම ඉවර කරනවා. එතනට ඊළඟ වාක්‍ය දානවා I'm waiting මම බලා සිටිනවා for your favorable ඊටාම යහපත් කියන එක favorable reply soon. මම ඔබගේ ඊටාම යහපත් ප්‍රතිචාරය එනකන් මඟ බලාගෙන ඉන්නවා කියලා කියන්නේ. I'm waiting for your favorable reply soon. හරි. ඊට පස්සේ 8 වෙනි පියවර තමයි ස්තුති කිරීම. thank you කියලා අපි දාන රූලක් අත්තරලා thank you. හරි. පියවර ඔක්කොම 12 වෙනි මේ 8 වෙනි එක 9 වෙනි පියවර. මෙතනට දාන්න දැන් මේක ලියන කෙනාගේ විස්තර දැන් අන්තිමට දානවා. ඔයාගේ අත්සන දාන්න. හරිද? ඊට පස්සේ අපි සෙක්‍රටරිනේ. ලියන්නේ අපි අපිට වගකීමක් තියෙනවා. අපේ නමේ කොටස් දෙකක් දාන්න ඊළඟට. මේ විදියට two parts of your name. ඒ 10 වෙනි පියවර 9 වෙනි පියවර අස්සන 10 වෙනි පියවර ඔබගේ නමේ කොටස් දෙකක්. 11 වෙනි පියවර ඔබගේ තනතුර අපිට දුන්නා you are the secretary කියලානේ. එහෙනම් අපි ලේකම්තුමා විදිහට තනතුරු දරනවා නේද? you are the secretary of the Nature Friends Environment Club. අත්සන නමේ කොටස් දෙකක්. ඊට පස්සේ දාන සංගමය අපි උඩත් ඇඩ්‍රස් එක දාපු නිසා මෙතන කෙටියෙන් දානවා environmental club කියලා. පාරිසරික සංගමය. අර nature friends කියන එක මම ආයෙ රිපීට් කරන්නේ නැහැ මොකද උඩක් තියෙන නිසා. ආයෙ ඒක රිපීට් කරන්න අවශ්‍ය නැහැ. හරි. ඔන්න ඔය විදිහට අපි අවසාන විස්තර ටික දාලා පියවර 12ක් සහිත අපේ සම්පූර්ණ රාජකාරී ලිපිය මේ විදිහට ලියලා අවසන් කරනවා. එතකොට තේරෙන්න ඕනේ ඔයාට රාජකාරී ලිපියක් කියනවා නම් ඒ ආකෘතියට අදාළව අදාළ විස්තර ටික හරියට ගලපගෙන point by point ලියලා මුල මැද අග සහිත සම්පූර්ණ ආකෘතියක් තියෙන රාජකාරී ලිපියක් ලියන්න අවශ්‍ය වෙනවා. හරිද? එතකොට ඔන්න රාජකාරී ලිපියක් ලියනවොත් ওই විදිහට ලියන්න ඕනේ. අපි පයි chart එක ලියන විදිහත් මීට කලින් කතා කරා. එතකොට ඒ විදිහට ඒ උත්තර ටික කම්ප්ලීට් වෙලා තියෙනවා. හරි. ඔන්න එහෙනම් අපි අද මේ ඩිස්කෂන් එකේදී කතා කරේ සම්පූර්ණයෙන්ම RPS test number 3 වල second part එක එතනින් ඉවරයි. අපේ ඊළඟ ඩිස්කෂන් එක තමයි RPS test number 4 කියන පේපර් එක. හරිද? මේ තියෙන්නේ මේ පේපර් එක මම පොඩක් ඔයාලට පෙන්නන්නම්. හරිද? මේකේ first part එක. අපි මේක තමයි ඊළඟට කතා කරන්නේ. මේ RPS test number 4 එක ටිකක් වෙනස් කියන හේතුව තමයි මේකෙදි භාවිතා කළේ දැන් අපි සාම්ප්‍රදායිකව ෆස්ට් පාර්ට් එක හෝ සෙකන්ඩ් පාර්ට් එක කතා කරනකොට නේද අපි ආසන්න අවුරුදුවල පාස් පේපර් ආකෘතිත් එක්කනේ ඔක මේ පේපර්ස් හැදෙන්නේ. හරි. මේ පේපර් එකම සම්පූර්ණයෙන් හදලා තියෙන ෆස්ට් පාර්ට් එක මූලික පදනම් වෙලා තියෙන්නේ 2016 2017 ඕලෙවල් පාස් පේපර්ස් දෙක ඇසුරින් ඒ මුල් නිව් සිලබස් ආකෘතියට අදාළව. හරිද? එතකොට මේක ටිකක් ඔයාලට වෙනස් විදිහේ ප්‍රශ්න පත්‍රයක් වෙයි. RPS test number 4 එක. අර picture description question එකේ උනත් ඔයාලට පේනවා ඇති. අර ලියන්න අවශ්‍ය වචන මාලාව දීලා නැහැ. අර උත්තර ටික දීලා නැහැ. කෙලින්ම තියෙනට 2016 17 වගේ රූප සටහන තියෙනවා. අපිට ඒක අධ්‍යයනය කරගෙන අපිට ඒ රූප සටහනට ගැලපෙන උත්තර ටික දාන්න තියෙන තනියම. හරිද? එතකොට මේක ටිකක් අලුත් ස්වරූපයෙන් පැරණි මතකයන් ටික ආයෙ එකතු කරගෙන දෙන පේපරයක් වෙයි. RPS test number 4 එක අපි ඒක ඊළඟ ඩේට් එකේදී සාකච්ඡා කරලා ඉවර කරගමු. ඒකෙත් part 1 එකයි part 2 එකයි මේ වගේම අපි ඩිස්කස් කරගමු. ඒක full paper එකක්. හොඳයි. එහෙනම් මම මෙතනින් අදට මේ ඩිස්කෂන් එක එන්න කරනවා. අපි නැවතත් RPS test number 4 හරහා සම්බන්ධ වෙමු. හරි එහෙනම් හැමෝටම good luck. Okay.